නාස්ති කරන්නේ නැතුවනේ මගේ කම්පියුටරේ හරියටම 9යි මම හිතන්නේ මගේ වෙලාව පොඩ්ඩක් හෙට වෙලා තියෙනවා. එතකොට මේ වැඩේ මම පොඩි හැදින්වීමක් කරොත් මෙහෙම එකක් කරමුයි කියලා මට ඇත්තටම ඉල්ලීමක් කරේ අපේ පුෂ්පා. පුෂ්පා කියන්නේ අපේ සමන් චන්ද්‍රශ්‍රී මහත්තයාගේ නෝනා. අපේ අර මීටින් එක වෙලාවේ අපි ගැදරින් එක වෙලාවේ එනතත් මම සාමාන්‍යයෙන් මේ වගේ කරනවා. ඒකට හේතුව තමයි මම හේතුව පැහැදිලි කරොත් ඇත්තටම අපේ රටේ අපි දන්නවා රටේ දුප්පත් රටක්නේ. මම විශ්වාස කරන විදිහට ඒකට හුඟක් කාරණා තියෙනවා බලපාප. එක කාරණයක් තමයි අපිට තියෙන්නේ හරිය මේ දියුණු ප්‍රාග්ධන වෙළඳපළක් නැතිකම තමයි ඒකට බලපාලා තියෙන එක හේතුවක්. තව කාරණා ගොඩක් තියෙනවා. එතකොට ඒ දියුණු මම ඒක කෙටියෙන් පැහැදිලි කරොත් හුඟක් වෙලාවට දැන් ඔගේ ආර්ථිකයක් යන්නේ කට්ටියක් අතේ සල්ලි තියෙනවා. තව කට්ටියක් අතේ තව කට්ටියක් ආව entrepreneurship skill එක තියෙනවා. එතකොට දැන් capital market එකක් ඕන වෙන්නේ නැත්නම් financial market එකක් ඕන වෙන්නේ මේ සල්ලි මුදල් funds අර excess තැන ඉඳලා deficit තැනට efficiently මාරු කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒතකොට අපේ රටේ ගත්තාම ගම්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ banking system එක. අපිට දැන් අපි ළඟ අත කීයක් කර තියෙනවා නම් අපි ගිහලා fixed deposit එකක් දාන එක තමයි අපි කරන හුඟක් අය කරන වැඩේ කරන්නේ. ඒකට ගම්ම සල්ලි අර ට්‍රාන්ස්ෆර් වෙන්නේ මේ කම්පැනිස් වලට මේ බැංකින් සෙක්ටර් එක හරහා. නමුත් ඔය බැංකින් සෙක්ටර් එක හරහා යනකොට කොස්ට් එක ඒකේ ඒගොල්ලන්ගේ charges ගත්තොත් දැන් මම ලක්ෂයක් අද තැන්පත් මට 107ක් 8ක් දෙනවා. නමුත් හෙට මම ගිහිල්ලා ඒකම withdraw කරන්න ගියොත් ලෝන් එකක් වශයෙන් මගේ බැංකුව ගන්නවා 118ක් විතර. එතකොට මම ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එකට cost of capital කියලා 118ක් charge වෙනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මේකේ හුඟක් මේ ඒක තමයි තියෙන ලොකු ප්‍රශ්නයක් අපේ ආර්ථිකේ. නමුත් අපිට පුළුවන් නම් මේ funds transfer කරන්න capital market එක හරහා. capital market එක කියන්නේ share market එක. ඇත්තටම share market එකේ කොටස් දෙකක් තියෙනවා equity section, debt section කියලා. අපිට එතන charges හුඟක් අඩුයි. හරි. එතකොට මම මේ වැඩේ කරන්නේ ඇත්තටම අන්නේ CSR project එකක් වශයෙන්. මොකද අපි නිදහස් අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු යම්සි දෙයක් මේ රටට කරන්න ඕනේ. ඒකට අපිට දේශපාලන පක්ෂ වැඩක් නැහැ. අපිට අතර මේ වගේ ඇසෝසියේෂන්ස් ඕනේ නැහැ. තනි පුද්ගලයෙක් වශයෙන් මාරක් වැඩ කොටසක් මේ රටට කරන්න පුළුවන්. මම හුඟක් ඒ වගේ රික්වෙස්ට් ආවම මට මම මේ වගේ සෙෂන්ස් කරනවා. ඒකට මම මේක කරන්නේත් මේ ඇසෝසියේෂන් එක හරහා කරන එකක් නෙවෙයි. මම මේකේ අර නෝටිස් ගෲප් එක පාවිච්චි කරා කට්ටියට ඉන්වයිට් කරන්න විතරක්. ඊට පස්සේ මම කිව්වොත් මට ඇත්තටම මට තියෙන තියරිටිකල් නොලෙජ් එකක් ඇත්තටම මම යුනිවර්සිටි එකේ මගේ මේක සබ්ජෙක්ට් එක වුණාට මගේ දැනීම ගත්තාම 70%ක්ම තියෙන්නේ න්‍යායාත්මක දැනීම. මේ පැත්තේ තියෙන දැනීම 30%ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඒ දැනීමෙන් මට ඕගොල්ලන්ව දැනුවත් කරන්න අමාරුයි ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා කොහොමද හොඳ රිටර්න් එකක් ගන්න කියන එක. ඒක නිසා මම මේ වැඩේට ආරාධනා කරා ඉන්ඩස්ට්‍රි එක්කෙනෙකුට. ඒ කියන්නේ මට ට්‍රේඩින් accounts දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ ආශා ෆිලිප්ස් එකේ, අනිත් එක තියෙන්නේ සෙන්ෆින් එකේ. සෙන්ෆින් කියන්නේ සෙකරගල ෆයිනෑන්ස් එකේ. සෙකරගල ෆයිනෑන්ස් කම්පැනි එකේ head of equity තරිදු ප්‍රියංකර යා තමයි මගේ එක account එකක් ඇත්තටම handle කරන්නේ. මගේ අනිත් account එක මම handle කරන්නේ. එතකොට මම handle කරන account එකේ ඇත්තටම profits වගේම loss තියෙනවා මට. හැබැයි දැන් මගේ තරුදු handle කරපු account එකේ මට loss වෙලා නැහැ. අද මේ දක්වා කිසිම share එකකින්. ඒක නිසා මම හිතුවා මේ වැඩේ කරන්න මේක කතා කරන්න සුදුසුම කෙනා තමයි practice එකත් එක්ක තරිදු. ඒක නිසා මම දැන් තරිදුට මේකේ host මාරු කරනවා. ඉතින් එහාට තරිදු මේ වැඩේ කරගෙන යයි. තරිදු එහෙමනම් අපි මම ඔයාලට මාරු කරා host. මෙතන ඉන්න audience එක ගානේ තත්තු කිව්වොත් මගේ batchmates ලා හුඟක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එතකොට ඒගොල්ලෝ 50 57 වගේ වයසේ ඉන්න අය ජොබ්ස් කරන අය. ඊට පස්සේ අපේ ළමයි ඉන්නවා. ඊට පස්සේ යුනිවර්සිටි එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති මං හිතන්නේ ලෙක්චරර්ස් ළමගේ සමහරට මං යවුවා ලින්ක් එක සමහරට ඇති. ඒක තමයි තරුදු තියෙන ඔඩියන්ස් එකේ තත්ත්වය. අපි සිංහලෙන් කරමු. ඒ වගේම මං කියන්නේ ඔයගොල්ලෝ ඔඩියන්ස් එකේ ඉන්න හැමෝටම මං කියනවා ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නා. හරි මේක දන්නේ නැති නිසානේ. ඒක ආයි ගොම් ප්‍රශ්නයක් එහෙම කියලා මේ වෙන්න එපා. මොන ප්‍රශ්නයක් හරි තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක ක්ලැරිෆයි කරගන්න. රයිට්? තරුදු එහෙනම් අපි පටන් ගමු නේ. Okay, so thank you opportunity එකට. ඇහෙනව නේද ඔක්කොම? ඇහෙනවනේ? ඔව් ඇහෙනවා. thank you so opportunity එක සහ introduction එකට. so කිව්වා වගේ මේක තමයි capital market ලංකාවේ සිංහල ප්‍රාග්ධන රජු.
රටක් දියුණු වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රාග්ධන වෙනකොට සල්ලි එනවා. ප්‍රාග්ධන වෙනකොට හරහා සල්ලි යන්නේ ජනතාවට සල්ලි ගිහිල්ලා සල්ලි ජනතාවගේ ඉඩම් කරලා ආපහු ඒ වගේ භාණ්ඩ සේවා මිලදීගෙන ආපහු ඒවා ආයෝජනය කරන්නේ ජනතාවට කැපිටල් මාකට් එක කරා සල්ලි ගියොත් තමයි. ඒ කියන්නේ බැංකින් සිස්ටම් එක කරා ගියොත් බැංකුව විතරයි ලාභ ලබන්නේ. ඒකට සල්ලි එන්නේ නැහැ. කැපිටල් මාකට් එක කියන්නේ ජනතාවට සල්ලි වල ලංකාවේ ප්‍රධාන කොම්පොනන්ට්. අපි කියන්නේ කොළඹ කොටස් යනවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. අපි ගැන තමයි කතා කරන්නේ. මම යමතරින් ප්‍රියංකරම සෙන්සිටිවිටිස් එකේ තම වර්තමාන වැඩ කරන්නේ මම ඉන්ඩස්ට්‍රි එකේ 2010 ඉඳන් මම පාලසිනව ඉන්ඩස්ට්‍රි එකේ. අපි බලමු මොකද්ද මේ කොටස් යනවා කියන්නේ. අද අපි කතා කරනවා මේ කොටස් යනවා කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කෙටි වචනේ CSE කියන එක තමයි හැමෝටම පුරුදු. මේ CSE එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්නේ මේ තමයි CSE එකේ third floor එක. මේකට දැන් යන්න දෙනවා ටිකක් අඩුයි. ඉස්සර මෙතන ට්‍රේඩින් වුණා කොවිඩ් වලට කලින්. මෙතන තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පේන. ඒ තමයි මේ අපි ඔය දකින මිනිස්සු බලකින් උඩ බලන් පස්සේ මේ අංක ටිකක් යනවා. වචන ටිකක් යනවා, කම්පැනි ටිකක් යනවා, කෑ ගන්නවා. මේ කල්චර් එකක් මේ මෙතන ප්ලේස් එකේ තිබුණා 2022 විතර කලින්. ඒක අයින් කරලා දැන් මේක හැමදේම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ තමයි තියෙන්නේ. අද අපි කතා කරනවා කොහොමද මේ මොකද්ද මේ ස්ටොක් මාකට් එකක් කියන්නේ? ස්ටොක් මාකට් එකේ කොහොමද ඉන්වෙස්ට් කරන්නේ? මොකද්ද මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකක් කියන්නේ? ඒ වගේම කොහොමද අපි ෂෙයාර්ස් ගන්නේ? මොනවද අපි බ්‍රෝකරින් ෆර්ම් එකක් විදිහට දැන් අපි ඉන්ට්‍රොඩියුස් කරලා අපි කියන එක ඇවිල්ලා මොනවද අපි කරන්නේ? අපි මොනවද අපේ බෙනිෆිට්ස්? එතකොට මේ මාකට් එක කියන්නේ මොකද්ද? සහ ෂෙයාර්ස් ගන්න ඉක්මන accounts open කරන විදිහේ ඒ සෙෂන්ස් එක අපි අද කතා කරමු. ඊචිමිගොත් ස්ටොක් මාකට් එක. ස්ටොක් මාකට් එක කියන්නේ අපි දැන් එළවලු මාකට් එකක් උත් එතන අපි ගිහිල්ලා සල්ලි දීලා එළවලු පර්චේස්. ඒකට good and service සුපර් මාකට් එකේ අපි දෙන වේරියබල් ෂෙයාර් බඩු තියෙනවා. ඕන තරම් හාල්ද පොල්ද ඒක දෙනවා. අපි කෑෂ් දීලා ෂෙයාර්ස් ගන්නවා. ස්ටොක් මාකට් එකේදී අපි කරන්නේ මේක මාකට් එකක්. අපි මේ දැන් කියන්නේ listed companies වල ෂෙයාර්ස් පර්චේස් කරන එක තමයි මේකදී කරන්නේ. ඒ කියන්නේ listed companies වලට මාකට් ප්ලේස් එකක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ෂෙයාර්ස් කියන්නේ අයිතිය. අයිතිය සෙල් කරලා ප්‍රාග්ධන රැස්වීමේ තැනක් තමයි මේ කොටස් වෙනවල කියන්නේ. කොටස් වෙනවල ආයතනයේ කෙරෙන්නේ ඒ කටයුත්ත තමයි. අර මේක ගත්තොත් මාකට් ප්ලේස් එකක්. මේකේ ඉන්නේ කොටස් වෙනවල හා සම්බන්ධ පිරිස්. එතකොට දැන් අපි කියු කොටස් වෙනවල කියන්නේ මාකට් එකක්. කියන්නේ listed companies වල මාකට් එකක්. මේකේ මොනවද මේ listed company කියන්නේ? ඒ කියන්නේ හැම කම්පැනි එකකම කොටස් වෙනවල ඉන්නත් බෑ. listed company එකක් කියන්නේ a company which has been a listed stock exchange in the trading in the securities shares and debentures. ඒ කියන්නේ තමන්ගේ අයිතිය කොටස් වෙනවල ලියාපදිංචි කරලා ඒක පොදු භාජනතාවටනේ විකුණලා යම් කිසි මුදලක් ප්‍රාග්ධන වේෂන් අරගෙන ඒ අරගෙන තතු මුදලින් තමන්ගේ ව්‍යාපාරයට ආයෝජනය කළා ව්‍යාපාරයේ ජොබ් ඔපචුනිටිස් ටික ව්‍යාපාරයට නැත්නම් සර්විස් ටික ඔක්කොම වැඩි කරලා අපව සල්ලි පොදු භාජනතාවයට වෙනින් තමයි listed company එකක් කරන්නේ stock exchange list එක. එතකොට හැම company එකම stock exchange list වෙන්න බෑ. public limited company එකක් වෙනවා ලංකාවේ අංක 2007 සංගමාගම් පනවල රීච් වෙච්ච company එකක් තමයි stock exchange list වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අයි මේ stock exchange එකේ companies එන්නේ. ඒ කියන්නේ stock exchange එකේ companies එන්නේ ඒගොල්ලොන්ගේ funds ටික වැඩි කරගන්න. ඒ කියන්නේ මම shares issue කරලා funds වැඩි කරලා මම කියනවා කොහොමද ඒවා issue කරන්නේ. දැන් company එකක් කියලා XYZ කියලා අපි හිතමු Helis කියලා company. ඉතින් company එක Helis company shares 100ක් තියෙනවා. Helis company එක කල්පනා කරනවා මගේ company develop කරන්න ඕනේ. මම මේකේ මොකද්ද මම මේකේ funds සල්ලි ටිකක් හොයාගන්න මම මොකද්ද කරන්න ආයතනය. මම loan එකක් ගන්නවද? නැත්නම් මම opportunity එකක් ඉදිරිය යනවා කොටස් වෙනවල ලියපන්. ඒතර Helis කියන company එක ලිස්ට් කරලා සමාගම් පාදවලින් ලියපන් කියලා තියෙන නිසා එයාලා සමාන කොටස් ගන්න බෙදලා තියෙනවා. එයා කරන්නේ එයාගේ සමාගමේ 80ක් එයා ළඟ තියාගෙන 100 පොදු මහජනතාවට නිකුත් කරනවා. පොදු මහජනතාවට නිකුත් කළා ඒ 120න් සල්ලි ටික අරගෙන කොටස් වෙනවල ලියපන් කියලා ඒගොල්ලෝගේ කියන මිනිමම් ක්වොලිෆිකේෂන් තියෙන පොලිසි කරලා ලියපන් කියලා ෂෙයාර්ස් කියලා දෙයක් අපිට දෙනවා. හැබැයි අතර අහුවෙන දෙයක් නෑ. අපෙන් සල්ලි ගන්නවා. ෂෙයාර්ස් කියලා දෙයක් අපිට දෙනවා. ඊළඟ ඒගොල්ලෝ බිස්නස් එකට ඒක සල්ලි ටික දාගන්නවා. බිස්නස් එකට ග්‍රෝ කරනවා. අන්තිම ඩිවිඩන්ඩ් හරහා අපිට මේ සල්ලි ටික කියනවා. අන්න ඒක තමයි ප්‍රාග්ධන දුල හරහා මාකට් එකට සල්ලි එනවා කියලා කියන්නේ. ඉතින් මේ companies listed in stock exchange එකේ
තමන්ගේ ඉක්විටි එක කියන්නේ තමන්ට තියෙන ෆන්ඩ්ස් ටික වැඩි කරගන්න ඒක ෆන්ඩ්ස් වැඩි කරන ක්‍රම තුනක් තියෙනවා ඉක්විටි සහ ඩෙට් සහ ලෝ කොස්ට් ෆන්ඩින් ක්‍රම තුන තමන්ගේ වැලියු එක වැඩි කරන්න වෙල්ත් එක ක්‍රියේට් කරගන්න. ඒ වගේම කම්පැනියක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙලා තියෙනවා කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලෝකේ ඕන කම්පැනියක් ඕන ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙලා කියලා කියන්නේ ඒක පොඩි රෙකග්නිෂන් එකක් තියෙනවා. කම්පැනියට ලෝන් එක කර යන්න පුළුවන්. ඒක වර්ල්ඩ් වයිඩ් යන්න පුළුවන්. ෆොරින් බිස්නස් වල එක්ස්පෝර්ට් බිස්නස් එකට ඊසිලි යන්න පුළුවන්. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙනවා. ඒකට අපි මුලින් කිව්වොත් කොටස් වල කියන්නේ listed companies වල මුදල් උපයන්න හදපු වෙළඳපොළ. කොටස් වල කියන්නේ ආයතන කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක. එතකොට මොකද්ද මේ shares කියන්නේ? shares කියන්නේ company ID. ඒ කියන්නේ අපි මේ මුළු company මේ circle එක කියලා හිතුවොත් මේක කොටසක් තමයි ඒක share එකක්. අපි මේ එලිස් කියන company shares කීයක් shares public එකට දිලා සල්ලි ගන්න shares අතුව අයිතිකාර කෙනා ගාවත් ඒක මාකට් එකට ඉන්නේ නැහැ. එතකොට මේ shares තරම් මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් listed companies listed කරලා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් මේක තමයි ලංකාවේ ෆැසිලිටේට් කරලා තියෙන්නේ ස්ටොක් මාකට් එකට ස්ටොක් මාකට් එකක් කියලා ඕගනයිසේෂන් එකක් ඕනම ඕගනයිසේෂන් එකක් විදිහට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එකක් රෙජිස්ටර් කරලා තියෙනවා සමාගම් පනත යටතේ ඒකත් පුද්ගලික ආයතනයක්. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්. එයාලගේ මේන් ජොබ් එක තවත් කම්පැනිස් වලට ඇවිල්ලා ලිස්ට් වෙලා තමන්ගේ shares ටික ඉෂුව කරලා shares ටික ඉෂුව කරලා ෆන්ඩ් රයිස් කරගෙන මාකට් එකේ දීලා තියෙන rules and regulations වලට ඇඩැප්ට් වෙලා ට්‍රේඩින් කරගෙන යන එක තමයි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන ආයතනේ වගේ. එතකොට ඒගොල්ලෝ rules and regulations ටික අපිට හදලා දීලා තියෙනවා. එතකොට ෆැසිලිටේට් කරලා තියෙනවා ට්‍රාන්ස්පරන්ට් සිස්ටම් එකක් හරහා රසෙන්ද පොලේ ලියාපදිංචි සමාගම් කියන විස්තර අපිට ගන්න පුළුවන් සිස්ටම් එකක් හදලා තියෙනවා. එතකොට මතකදී 2012 13 අතර කාල සීමාවේ ගවර්න්මන්ට් රූල් එකක් දැම්මා හැම ෆයිනෑන්ස් කම්පැනියක් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් ලිස්ට් වෙනවා කියලා. ඒ කොනේ ස්වර්ණමල් ෆයිනෑන්ස් එකම පොඩ්ඩක් ලොස් වුණාට පස්සේ ඉතින් හැම ෆයිනෑන්ස් කම්පැනියක් ලොස් වුණා කියන්නේ කොළඹ කොටස් වලදී ලියාපදිංචි ස්ටොක් එක්ස්චේන්ජ් ලිස්ටඩ් ඕන කම්පැනි එකකට ලේසියෙන් පැනලා යන්න බෑ. මොකද ඒගොල්ලෝ රිලයබල්, පබ්ලික් එක රිලයබල්, ගවර්න්මන්ට් එකට, සෙන්ට්‍රල් බැංක් එකට, සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එක. මේ හැම දෙයකම ඒගොල්ලෝ රිපෝට් දෙන්න ඕනේ, අප්ඩේට් දෙන්න ඕනේ. සමාන දුවන විදිය මාකට් එකට කියනවා පබ්ලික් එකට. පබ්ලික් මනි අරන් දුවනවා නම් අනිවාර්යෙන් පබ්ලික් එකට රිලයබල් ඕන කම්පැනියක්. ඒ දේ අපිට ෆැසිලිටේට් කරලා දීලා තින්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන කම්පැනි එක හරහා. එතකොට මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන කම්පැනි එක හැදිලා තියෙන්නේ මේ කියන්නේ ලංකාවේ ඒ කැපිටල් මාකට් එක සම්බන්ධ ප්‍රධාන ආයතනය තමයි රකුම් පත්තා විනිමය කොම්පැනි සභාව කියන්නේ SEC එක. සිකියුරිටි and එක්ස්චේන්ජ් කමිෂන්. ලෝකෙ ඕනම තැනක ගොඩක් තැන්වල තියෙන්නේ මේ සිකියුරිටි and එක්ස්චේන්ජ් කමිෂන් කියන කන්සෙප්ට් එකට තමයි කැපිටල් මාකට් හැන්ඩල්. ඒතකොට අපේ කමිෂන් එක හදලා තියෙන්නේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රි යටතේ තියෙන මේකේ චෙයාමන් පත් කරන ප්‍රෙසිඩන්ට් දැන් කමිෂන් එක පත් කරන්නේ පාර්ලිමේන්තු එක හරහා කමිෂන් ජෙනරල් ඩිපාර්ට්මන්ට් හරහා. මේ කමිෂන් CC එක හරහා යටතේ තමයි අපි ඉස්සරහට කතා කරමු කොළඹ කොටස් දෙකක් තියෙනවා. කියන්නේ කොළඹ කොටස් දෙකවල ලයිසන්ස් දෙන්නේ ඒ listed companies වලට අවසර දෙන්නේ හැමදේම කියන්නේ මේ SEC එකට. ඒතර SEC එක තමයි මේන් රෙගියුලේටර් අපි කියන්නේ. රෙගියුලේටර් තමයි අපි හැන්ඩල් කරන්නේ. ඒ කියන්නේ කොළඹ කොටස් වල ඉන්න listed companies වලට මේ CGS කියන ආයතන ගැන අපි ඉස්සරහට කතා කරමු. ලෝක බවුන්ස් වලට ඉන්වෙස්ටර්ස්ලට සාධන දොර සම්බන්ධ හැම ආයතනයක්ම සිකියුරිටි and එක්ස්චේන්ජ් කමිෂන් එකෙන් අප්‍රූවල් ගන්න ඕනේ. ඒගොල්ලෝගේ තියෙන විදාසිකයේ සුරකම් පත්තා විදිහට කොම්පියුටර් සභාපති යටතේ තියෙන rules and regulations එක්ක අපි උනත් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් උනත් ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් උනත් ඒගොල්ලෝගේ එක්සෑම්ස් ටික ෆුල්ෆිල් කරලා ක්වොලිෆිකේෂන්ස් ටික කරලා තමයි ස්ටොක් මාකට් එකේ ගනුදෙනු කරනවා නම් හරි ඕනම දෙයකට යොමු වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක කස්ටමර් කෙනෙක්ගේ පෝර්ට්ෆෝලියෝ එක බලන්න උනත් පුළුවන් වෙන්නේ SEC එකෙන් අප්‍රූව් කරපු පර්සන් කෙනෙක් විතර. ඒ කියන්නේ පර්සන්ලි අපි උනත් ඒගොල්ලන්ට අපිට විශ්දීලා අපි ක්වොලිෆයිඩ් වෙලා ඉන්නවා. අපි ක්ලයන්ට් කෙනෙක්ගේ කස්ටමර් කෙනෙක්ගේ වෙල්ත් එකක් හැන්ඩල් කරන සුදුසු කෙනෙක්ට විතරයි හැන්ඩල් කරන්නේ. හැමදේම SEC එකෙන් මොනිටර් කරනවා. එතකොට මේකේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රි හතර දෙනෙක් දානවා ඒක. ෆර්ම්ස් අනේ කියන්නේ ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් අනේ පස්සේ ඒකට ඇතුළත් වෙනවා. මෙයා තමයි රෙගියුලේටඩ් ෆර්ම්. ඒතකොට අපි මේන්ලි අද කතා කරන කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක විදිහට කතා කරා. CDS ගැන කතා කරන සම්බන්ධ. මේ ලිස්ටඩ් කම්පැනිස් වල මාකට් එකේ ලිස්ට් වෙන්නේ මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කෙනෙක් ලිස්ට් වෙන ක්‍රම කිහිපයක්. එකක් තමයි සබ්ස්ක්‍රිප්ෂන්
කියන අපි කියන initial public offer. මේ මෑතකදී ඔයගොල්ලෝ ඉතින් ඉස්මන්ට වෙන දකින්න ඇති JS packaging කියලා කම්පැනි එකක් IPO එකක් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අවුරුදු 5-6ක ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රි ඉඳලා ඒගොල්ලන්ට මුදල් අවශ්‍යතාවයක් කියලා ඒගොල්ලෝ STP එකට ඇප්ලයි කරලා ඒගොල්ලෝගේ ක්වොලිෆිකේෂන් ටික සම්පූර්ණ කරලා ඒගොල්ලෝ අපිට මෙච්චර මුදල් ප්‍රමාණයක් ඕනේ කියන ප්‍රොස්පෙක්ට් එකක් කරා පබ්ලික් එකට දැනුවත් කරනවා. අපි ගාව ෂෙයාර්ස් තියෙනවා 52ක් අපි ඕගොල්ලෝ ඉෂුව කරනවා. අපි ෂෙයාර් එකක් ඉෂුව කරලා රුපියල් 11.60 ගන්න අපිට සල්ලි ටිකක් දෙන්න. අපේ සල්ලිවල මේ වැඩ තමයි කරන්නේ කියලා පබ්ලික් එකට දීලා අප්‍රූවල් එක ඒගොල්ලෝ මිලියන 600 මුදලක් රයිස් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මාකට් එක දින 21ක් ඇතුළත ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරනවා. කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් කරනවා. එහෙම තමයි IPO එකක් කියන්නේ මාකට් එකට ලිස්ට් කම්පැනි එකක් කියන ක්‍රම දෙකක් එකක් IPO එකක්. ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකක් උදාහරණයක් දෙලා අපිට වෙන JS පැකේජ් එක ගණන් ආව පිට්නි ආවා එතකොට කැනල් හෝල්ඩින් කියලා තව ඉස්සරහට එන්න තියෙන කම්පැනි ගොඩක් මාකට් එකේ ලිස්ට් වෙන. ඒ හැමෝම ඒ දින රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් එක ෆුල්ෆිල් කරලා තමයි එන්නේ. ඊට පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරා ඉන්න පුළුවන් මම. ඒ කියන්නේ already දැන් කම්පැනි එකක් public limited company එක කියන්නේ ස්ටොක් එකේ එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙන කලින් ඒක private limited company එකක්. ඒතකොට private limited company එකක් විදිහට ලිස්ට් කරනවා ලංකාවේ රූල් එකට අනුව. එයාට මොකක් හරි ෂෙයාර්ස් එකක් සිංගල් ඩිරෙක්ටර් හෝ මල්ටි ඩිරෙක්ටර් වගේ ෂෙයාර්ස් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ තමන්ගේ තියෙන personal contacts වල ෂෙයාර්ස් ඉස්සු කරලා හරි public personal selling එකක් කරලා ඒගොල්ලෝ ස්ටොක් මාකට් එකේ qualification ටික fulfill කරලා SEC එකට apply කරලා SEC application එක ඒගොල්ලන්ට ස්ටොක් මාකට් එකේ ලිස්ට් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ලොකු කම්පැනිස් නෙවෙයි මේ විදිහට එන්නේ. පොඩි කම්පැනිස් මේ විදිහට ස්ටොක් මාකට් එකේ ලිස්ට් වෙනවා. ඉතින් අපි මේ දකින්න බෝඩ් තුනක් තියෙනවා ලිස්ට් එකේ. ඒ කියන්නේ අපේ සංස්කාරයේ හැම කම්පැනි එකකම මේක ලිස්ට් වෙන්න බෑ. මේක ලිස්ට් වෙන මේන් බෝඩ් තුනකට ස්ටොක් එක්ස්චේන්ජ් එක හදලා තියෙනවා. එකක් මේන් බෝඩ් එක. ඒ කියන්නේ largest companies ලිස්ට් වෙන්නේ මේන් බෝඩ් එක. second දෙවෙනි එක දීර්ඝයි බෝඩ් එක. අපි මේකට කියනවා second බෝඩ් කියලා කලින් තිබ්බා. දැන් ඒක දීර්ඝයි කියලා යන්නේ. සාමාන්‍යයෙන් medium companies ටික දීර්ඝයි බෝඩ් එකේ ලිස්ට් වෙන්නේ. ඊට පස්සේ එම්පා බෝඩ් එකේ බොහොම මැත්තකදී ඉතිරි මාකට් එකේ SMEs වලට ගෝ වෙලා තමයි කැපිටල් එක වැඩි කරගෙන මාකට් එකේ ලිස්ට් වෙලා තමයි සල්ලි ටිකක් හොයාගෙන ඒක ගත්තේ මාකට් එකේ ට්‍රේඩ් වෙන්න තමයි ඒක දුන්නේ. එම්පා බෝඩ් එකේ ක්වොලිෆයි වෙලා ඒගොල්ලෝ සක්සස් වුණොත් ඒගොල්ලන්ට ඇප්ලයි කරලා දීර්ඝයි බෝඩ් යනවා. දීර්ඝයි බෝඩ් කියලා සක්සස් වුණොත් ඒගොල්ලන්ට ඇප්ලයි කරලා මේන් බෝඩ් යනවා. මේ බෝඩ් එකේ යන්න ඒගොල්ලන්ට වාසි වැඩි මාකට් එකේ මිනිස්සුන් ගැට දෙන සෙන්ටිමන්ට් එක අප් වෙනවා. ඒගොල්ලන්ට ෆැසිලිටිස් වලට යන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ෆැසිලිටිස් බැංක් එකේ ෆැසිලිටිස් වලට යන්න පුළුවන්. ඒ වගේ you know මේ බෝඩ් බෝඩ් කියන්නේ දිටයි බෝඩ් එකම තමයි. පරිණත කරන්නේ මොයි බෝඩ් සිස්ටම් කියන්නේ මේ මාකට් එකේ මේන් බෝඩ් දිටයි බෝඩ් සහ එම්පා බෝඩ් එකට ඇවිල්ලා SEC කියන ආයතනයේට ඒගොල්ලෝ ඉස්සරහට මේකේ තියෙන rules and regulation වල fulfill කරන්නේ නැති. ඒ කියන්නේ compliance issues කියන තමයි කොමිට් වෙලා ආපු තමයි කරනවා කියලා ආපු ඒ කියන්නේ හැම කම්පැනි එකම තමන්ගේ price sensitive information මාකට් එකේ announce කරන්න ඕනේ. තමන්ගේ quarterly financial එක announce කරන්න මාකට් එකේ තමන්ගේ director changes announce කරන මාකට් එකේ වගේ list එකක් තියෙනවා. list හැම එකම stock market එකේ announce කරනවා. ඒ price sensitive announce නොකර මොකක් හරි වරද්දක් කරනවා නම් කම්පැනි එක ඒ කම්පැනි එක stock exchange එකෙන් punishment එකක් විදිහට මේ watch list එකට දානවා. watch list share එක සාමාන්‍යයෙන් කවුරුත් recommend කරන්නේ නැහැ buy කරන්න කියලා. එතන watch list එකේ තියලා තියෙනවා. යාලා fulfill කරාම තමයි ආය normal board එකට ගෙත ගන්න. එතන ඇවිල්ලා punishment board එකක් වගේ තමයි. watch list එකේ අපේ shares කීපයක් දැනට තියෙනවා. main board එකේ company එක list වෙනවා නම් එයාගේ state capital finance තියෙනවා. profitability වෙන්න ඕනේ. continuously positive net asset එකක් තියෙන්න ඕනේ. තමන්ගේ issue shares quantity එකෙන් 25ක් shareholders 1000ක් අතර තියෙන්න ඕනේ. ඒක තමයි දැන් හිතන්න main board එකට apply කරලා දැන් list නැහැ කියලා හිතමු. මේ දිස්නේ කම්පැනි මේ board එක apply කරන ඒගොල්ලෝ issue සහ shareholders 1000ක් අතර යනවා. ඒක තමයි මේ CC එකෙන් දෙන main board එකේ. ඒක qualify වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් හොඳ කම්පැනියක් විදිහට largest company එකක stock market list වෙනවා. ඊට පස්සේ දිර්සයි බෝඩ් එක. දිර්සයි බෝඩ් එකේ ඉස්සර කැපිටල් 100 මිලියන් නෙට්වර් පොසිටිව් නෙට් එකක් තියෙනවා. ඒ වගේම තමන්ගේ ඉෂුස් ක්වොන්ටිටි එකෙන් 10%ක් අනිවාර්යෙන් shareholders 200ක් අතර ඉන්නත් ඕනේ. මේ දේ කරන්නේ මේ ඉනිෂියල් ඉෂුව එක හරහා ඒගොල්ලෝ ඒක ඇඩ්ජස්ට් කරලා ගන්නවා. ඊට පස්සේ එම්පා බෝඩ් එක ඉස්සර කැපිටල් මිලියන් 25
small and medium enterprises වල list වෙන market එකේ සල්ලි ටිකක් අරගෙන තමන්ගේ business develop කරගන්න තමයි මේ small and medium enterprises. මේ SME ඇවිල්ලා develop වෙච්ච company සීල්ලා බෝඩ් දීලා තියෙනවා. තමන්ට ඕන තියෙන company එකක් තියෙනවා නම් මේ target එතන list එක අපේ audience එකේ ඉන්න ඕන කෙනෙක් නම් තමන්ගේ company list කරගන්න ඕන නම් තව funds ටිකක් අරගෙන තමන්ගේ business එක develop කරන්න ඕන නම් මේ ඉස්ලාම් කරන ඕන stock broker කෙනෙක් stock exchange එක සහ SEC එක connect කරගෙන තමන්ගේ company list කරගන්න පුළුවන් මේ qualification ටික fulfill කරනවා. අමතරව තව දේවල් තියෙනවා rules and regulations පැත්ත. ඒවා list වෙනවා නම් ඒක වෙනම listing rules කියලා වෙනම rules and regulations system එකක් තියෙනවා. ඒතරත් වරෝ කාර්ඩ් stock market එකේ invest කරනවා. ලංකාවේ ඕනම පුරවැසි stock market invest. 18 වැඩි ඕනම කෙනෙක් local individual කෙනෙක්ගේ stock market invest කරනවා. ඒකමයි qualification එක යාට NIC එකෝ passport එක තියෙනවා. ඒ වගේම local corporations වල market එකේ invest කරන්න පුළුවන්. ඒ අපි ගන්න LC කියන LI code එකෙන් යනවා local individuals and local corporations and LC code එක. ඕනම කරන කෙනෙක්ට market invest කරනවා 18 වැඩි නම් තමන්ගේ fund එක reliable source එකක් නම් black money නම් ගේන්න බෑ market එකේ. invest කරන්න පුළුවන්. ඒ වගේම foreign companies වල market invest කරන්න පුළුවන්. ඒ individual ගත්තොත් අපි ඕන කෙනෙක්ට ඉක්නොට market එක invest කරන්න පුළුවන්. company එක ගත්තොත් අපි හිතමු දැන් සර් කිව්වා වගේ මුලදී දැන් company එකෙන් deposit ගන්නවා කියන්නේ bank අපේ deposit ගන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ මේ පහත් එක වගේ එකතු කරගෙන ඒගොල්ලෝ company එක විදිහට commercial bank කියලා අපි ගත්ත කොහොමද bank එකේ ඒගොල්ලෝ register වෙලා ඒගොල්ලෝ market එකේ තමයි local company එකක් විදිහට ඕන foreign කෙනෙක්ට market එකේ account එකක් open කරන්න පුළුවන් foreign individual company එකක් විදිහට market එකකට පුළුවන් foreign corporate එකක් විදිහට market එකකට පුළුවන් ඊට පස්සේ අපි කතා කරමු මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ සහ ලිස්ටින් තමයි අපි දැන් කතා කරන්නේ. දැන් මේ CDS කියන සිස්ටම්. CDS එක තු තමයි ස්ටොක් මාකට් එකේ ස්ටොක් මාකට් එකේ CDS තමයි මේන් account hold කියන්නේ CDS එක තමයි බැංක් එකේ අපේ ෂෙයාර් සල්ලි වගේ බැංක් එකේ CDS තමයි අපේ සිස්ටමික් එන්වයරන්මන්ට් එකේ අපේ ෂෙයාර්ස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆෝම් එකකට. ඒ කියන්නේ ෂෙයාර්ස් කියලා දෙයක් අතරම් වෙන දෙයක් අපේ නැහැ. හැබැයි මේක ඩිජිටල් නම්බර් එකක්. මේ සෙන්ට්‍රල් ඩිපොසිට් සිස්ටම් එක තමයි අපේ ෂෙයාර්ස් and ඩිබෙන්චර්ස් එක හෝල්ඩ් කරන්න account කියන්නේ. එතකොට මුලදී මේක තිබ්බේ සර්ටිෆිකට් එකක් විදියට දැන් මම කියවි අවුරුදු 10 15 කට කලින් ප්ලාන්ටේෂන්ස් කට්ටිය ගාව තාමත් තියෙනවා ෂෙයාර් සර්ටිෆිකට් කියන්නේ. ඒ දේ විදියට තමයි ඉතු කරේ ඊට පස්සේ 2010 ඊට පස්සේ ඉංග්‍රීසි සිස්ටම් එක ගෙනාවා. ඉංග්‍රීසි සිස්ටම් එකේ තමයි දැන් ෂෙයාර් කියන්නේ තියෙන්නේ. ඒතර මේ CDS කියන සිස්ටම් එකේ අපි CDS account එකක් open කරන්න ඕනේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම CDS account එකක් open කරනවා. අපි ආරංචිද මේ තරේ බජට් ප්‍රොපෝසල් එකක් තියෙනවා. හැම ෆැමිලි එකකම CDS account එකක් open කරන්න ඕනේ කියලා සහ ඒකට ගවර්න්මන්ට් එකේ යම් කිසිදලා ප්‍රදානය කරනවා කියලා ආරංචියක් තියෙනවා දන්නේ නැත්නම්. කියලා එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ අවෑරනස් එක වැඩි වෙනවා. මාකට් එකේ මිනිස්සු වැඩි වෙන දැනුමත් එක මාකට් එකේ මිනිස්සු වැඩි වෙන මාකට් එක ඩෙවලොප්. ස්ටොක් මාකට් එක ඩෙවලොප් කරනවා කියන අපේ රටේ දැන් පස්සේ. කියන්නේ තරුදු ආණ්ඩුව හරි තැනක ඉන්නවා එහෙනම් ආණ්ඩුවනේ. අපි හිතනත් ඒ වෙයි කියලා ඕපන් කරලා අපිත් නම් ගොඩක් වැඩි. හැබැයි ඒක හොඳ දෙයක්. ඔව්. අපි බ්ලැක් අපේ පොතේ එක දාලා තියෙනවා අපි 3000 වගේ මුදලක් ගවර්න්මන්ට් එකෙන් දෙනවා ඒතර ටික මේ දාන්නේ. ඇත්තටම හරි පොයින්ට් එකක් ආණ්ඩුව එහෙම ටිකක් කරනවා නම් right මාකට් එකේ මේ සෙග්මන්ට් දෙකක් තියෙනවා එකක් ප්‍රයිමරි මාකට් එක සෙකන්ඩ් මාකට්. ප්‍රයිමරි මාකට් එක කිව්වොත් කම්පැනි එකක් ඩීල් කරන්නේ කම්පැනි අපි ඉස්සෙල්ලා මුලින් අපි කතා කරපු IPO එක සහ කස්ටමර් තමයි ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්නේ. ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් කියන්නේ සාමාන්‍ය ප්‍රයිමරි මාකට්. ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකකදී කියන්නේ මාකට් එකට ලිස්ට් වෙන අවස්ථාවේදී කම්පැනි එක ප්‍රයිමරි මාකට් එකට බිස්නස් වෙනවා. ලිස්ට් වෙන අවස්ථාවේ ඩිරෙක්ට් කස්ටමර් සල්ලි ගන්න කම්පැනියට කම්පැනි සල්ලි ගල කම්පැනි ෂෙයාර්ස් කරන් තමයි ෂෙයාර්ස් ටික CDS එක හරහා ගන්න තමයි මාකට් එකේ ලිස්ට් වෙන්නේ. එතකොට ප්‍රයිමරි මාකට් එකේ ඩීල් වෙන්නේ කම්පැනි සයින්. ස්ටොක් මාකට් එක කියන්නේ සෙකන්ඩරි මාකට්. ස්ටොක් මාකට් එකේ දැන් ප්‍රයිමරි මාකට් එකේ බිස්නස් එක ඉවර කරලා ප්ලෑන් ඉන්නේ CDS account කරන් ස්ටොක් මාකට්. ස්ටොක් මාකට් කියන්නේ සෙකන්ඩරි මාකට්. මේක ඩීල් වෙන්නේ ඉන්වෙස්ටර් හරහා. මේ ඉන්වෙස්ටර් හරහා ඩීල් වෙන ස්ටොක් මාකට් එකේ ඩීලින් ඒවට අපි කියන්නේ සිකියුරිටිස් ටික ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික තමයි මේ. ඕඩිනරි වෝටිං ෂෙයාර්ස්. ඒ කියන්නේ ප්‍රයිමරි මාකට් එකේ ඉෂුව කරන ඕඩිනරි වෝටිං ෂෙයාර්ස්. කම්පැනි IT එකට අපි කියන්නේ ෂෙයාර් එකක් වල ඒකේ නියම නම ඕඩිනරි ෂෙයාර්.
සාමාන්‍ය කොටස් කියලා සිංහලෙන් කියන්නේ. මේක තමයි කම්පැනි ආයිතිය තියෙන්නේ. සාමාන්‍ය කොටස් සංකේතයේ ස්ටොක් මාකට් එකේදී නපුරෙන් තියෙනවා. මේකේ මේන් දේ තමයි ප්‍රධාන දේ තමයි මේකට සමන්ත ඡන්ද බලයක් තිබි වෙනවා. තමන් AGM එකේදී තමන් කම්පැනි ඩිරෙක්ටර්ස් එකක් පොස්ට් කරගන්න විදිහට. ඕනර්ෂිප් එක වෝටින් රයිට් එක හම්බෙන එක තමයි වෝටින් ෂෙයාර් එක. තව ෂෙයාර් තියෙනවා නම් වෝටින් ෂෙයාර් කියලා. මේකේදී මේන් දේ තමයි ප්‍රධාන දේ තමයි ඡන්ද බලය හිමි. නමුත් ෂෙයාර් වලට හිමි අනිත් දේවල් හිමි. කියන්නේ ඩිවිඩන්ඩ් එකක් වෙනවා. ඊට ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් කියන concept එකක් මාකට් එකේ තියෙනවා. 6 dividend income එකක් තියෙනවා. නමුත් voting rights එකක් එකේදී හම්බෙන්නේ නැහැ. කම්පැනි ඔයලේ හරි වයින්ඩ් අප් වුණොත් හරි ලොස් වෙලා ගියොත් හරි ස්ටොක් මාකට් එකේ ලිස්ට්ලා තියෙන කම්පැනි ලොස් වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් මේ ඕඩිනරි ෂෙයාර් හෝල්ඩර්ස්ලාට තමයි එක්සෙල් අපේ කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ ෆයිනෑන්ස් කම්පැනිස් වල ලිස්ට් වෙන කියලා රෝල් එකක් 2005 දී එහෙම ලිස්ට් වෙනත් සමහර ෆයිනෑන්ස් කම්පැනිස් ලොස් වෙලා ගියා ස්ටොක් මාකට් එකේ ඇතුළේ දීප ප්‍රශ්න. උදාහරණයක් විදිහට ස්වර්ණමල් ෆයිනෑන්ස් මාකට් එකේ තිබිලා ඊට පස්සේ ලොස් වෙලා ගියා කියන්නේ ඒතොර ගන්න ඒගොල්ලෝගේ තමන්ගේ ඇසස් ටික සෙල් කරලා යාවුල්ලට සෙටල් කරනවා. මේකේ ප්‍රොසීඩියර් වෙනවා. හැබැයි අර කන්ටිනියස්ලි ඒගොල්ලෝ වැරදි කරගෙන යනවා ස්ටොක් එක්ස්චේන්ජ් එක සහ ඩිවිඩන්ඩ් එක්ස්චේන්ජ් කමිෂන් එක රීග්ලි ඒගොල්ලෝ මොනිටර් කරලා කම්පැනි හත් පස්සට ගන්න උත්සාහ කරනවා. එක්ක රයිට් එක කියන්නේ තවත් ක්‍රමහරහරි සල්ලිය පාස් කරලා මාකට් එකේදී කම්පැනි එකක් ගොඩ දා ගන්න පුළුවන්. නමුත් ඇතුලේ කැරක්ටර්ස් හරි හොරකම් හරි වංචා හරි තිබුණොත් තමයි කම්පැනි ගොඩක් වෙලාවට මාකට් එකේදී නොස්ලා යන්නේ. කියන්නේ අයින් වෙලා ගිය කම්පැනිස් උත් මාකට් එකේ තියෙනවා ඒ ඩීරිස් වෙලා. ඒතර එහෙම මගේ කියන්නේ දිගටම වැරදි කරනවා නම් කම්පැනි ස්ටොක් මාකට් එකේ වොන් කරනවා, ට්‍රේඩින් සස්පෙන්ඩ් කරනවා. ඒ වගේ ක්ලයන්ට්ස්ලා බේර ගන්න උපරිම ටික රෙගියුලේට් කරනවා. ස්ටොක් මාකට් එකේ කියන්නේ සල්ලි නැති වෙන්නේ නැහැ. සල්ලි වල වර්තමාන වටිනාකම ඉහළ පෑම යනවා තමයි මෙතන වෙන්නේ. මොකක් හරි වරදක් කරන කම්පැනිස් වලට තමන්ගේ ඉකින් දිගට මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ. SEC එක සහ TSE එක. ඒක නවත්තලා කම්පැනි ඩිලිට් කරලා හරි ඕඩ් බිල් හරි ඒ ගැන වෙනම ප්‍රොසීජර් එකක් එතන තියෙනවා. ඒතර ඊට අමතරව අපි තියෙනවා අපි ඉතින් කිව්වේ ප්‍රත්‍යක්ෂ කෝපරේට් ඩිබෙන්චර් බොන්ඩ් සහ ඩිබෙන්චර්. ඩිබෙන්චර් බෝඩ් එකක් ස්ටොක් මාකට් එකේ වෙනවා. ඉතින් අපි එතනදී මේන්ලි ફોකස් කරන්නේ ඉක්විටි විතරයි. ඩිබෙන්චර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ලෝන් එකක් වගේ. ඒක more than 1 year investment එකක්. ඒකත් මාකට් එකේ ට්‍රේඩ් වෙනවා. ඩිබෙන්චර් බෝඩ් එකක් කියලා වෙනවා. ඊට පස්සේ සක් වෙනවා. ඒකකොට වොරන්ට් කියන concept එකක් මාකට් එකේ තියෙනවා. දැනට වොරන්ට් කියන එකක් මාකට් එකේ නෑ. මේ ඇවිල්ලා කම්පැනියක් ස්ටොක් මාකට් එකේ ලිස්ට් වෙලා මේ වොරන්ට් ඉෂුව කරලා ඇඩිෂනල් ෆන්ඩ් රයිස් කරගන්න පුළුවන්. ඇඩිෂනල් ෆන්ඩ් රයිස් කරලා තමන්ගේ කම්පැනි ඉන්වෙස්ට් කරලා හැබැයි මේ හැමෙදීම ඒගොල්ලෝ ප්‍රොපෝසල් එකක් දෙනවා. මාකට් එකට අපි මේ සල්ලි එකතු කරන්නේ මේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න මේ ගානට ගියන්නේ. වොරන්ට්ස් කියන්නේ ඉෂුව කරන්න පුළුවන්. රයිට්ස් කියලා concept එකක් තියෙනවා. රයිට්ස් ඉෂුව කරන්න පුළුවන්. ඒකට ලිස්ට් වෙලා ඉන්නවට ඉක්විටි වලට අමතරව ඩිබෙන්චර්ස් ඉෂුව කරන්න පුළුවන්. ඉෂුව කරලා සල්ලි අරගෙන කම්පැනි ඩෙවලොප් කරන්න පුළුවන්. ප්‍රෙෆරන්ස් ඉෂුව කරන්න පුළුවන්. කම්පැනි වලට අයිතියක් එක තියෙන්නේ. කම්පැනි ඒ මාර්ග හරහා ලිස්ට් වෙන කම්පැනි ෆන්ඩ් රයිස් කරගන්නවා. අපි ඉස්සෙල්ලා කතා කරපු වගේ ඒ ෆන්ඩ් රයිස් කරන ෆන්ඩ්ස් එක තමයි කම්පැනි ඩෙවලොප් කරලා කම්පැනි ෂෙයාර් එක පර්ෆෝම් කරනවා. කම්පැනි ෂෙයාර් එක ප්‍රකාරයි. කම්පැනි පර්ෆෝම් කරන විදිහ තමයි ස්ටොක් මාකට් එකේ ෂෙයාර් එකක් පර්ෆෝම් කරන්නේ. ඉතින්සේ ටයිප් ඔෆ් සිකියුරිටි එකේ තව එකක් තියෙනවා. ට්‍රෙෂරි බිල් සහ ට්‍රෙෂරි බොන්ඩ් කියන එක. මේක තමයි ෂෝට් ටර්ම් ගවර්න්මන්ට් සිකියුරිටිස් ටික. මේක ස්ටොක් මාකට් එකේ ලොකුට අදාළත්වයක් නැහැ. හැබැයි ස්ටොක් මාකට් එකේදී මේ ට්‍රෙෂරි බිල් සහ ට්‍රෙෂරි බොන්ඩ් රේට් එක වීක්ලි ඔප්ෂන් එකේ රේට් එක අපිට හරි වැදගත් ස්ටොක් මාකට් එකේ ඩෙවලොප් වෙනවා. මේ දවස්වල ට්‍රෙෂරි බිල් රේට් එක ගන්නේ වීක්ලි ඔප්ෂන් එකේ තමයි 7.5 වගේ රේට්. ඉගෙන ගොඩක් අඩු රේට් එකක් මාකට් එකේ. ස්ටොක් මාකට් එක කියන්නේ සෙකන්ඩරි මාකට් එක. ට්‍රෙෂරි බිල් කියන්නේ සාමාන්‍ය ප්‍රයිමරි මාකට් එකේ trade වෙන instrument එකක් investment instrument. ට්‍රෙෂරි බොන්ඩ් එක more than 1 year investment එකක් ඉස්සරහට ගවර්න්මන්ට් එකේ. ට්‍රෙෂරි බිල් සහ බොන්ඩ් රේට් එක වැදගත් වෙනවා. ඉෂුව රේට් එක වැදගත් වෙනවා ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් වෙන කම්පැනිස් වල. කියන්නේ මේක මනි මාකට් එකේ ස්ටොක් මාකට් එකේ කියන්නේ within 1 year maturity වෙන ඕනම instrument එකක් තියෙන මාකට් එකක් අපිට මනි මාකට් එකක් කියලා. ස්ටොක් මාකට් මේ ට්‍රෙෂරි බිල් රේට් එක වියදම 7.5 කියන්නේ low rate එකක්. ඒ කියන්නේ කැපිටල් මාකට් එකට අප්වර්ඩ් වෙනවා. අපි එක්සැම්පල් එකකට ගත්තොත් 2023 දෙක රටේ ප්‍රශ්නයක් තිබ්බ කාලේ ට්‍රෙෂරි බිල් රේට් එක සාමාන්‍ය 20 උඩ ගිය අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේක රිස්ක් එක අඩුයි රිටර්න් එක ඒ වගේම තමයි. මිනිස්සු රිස්ක් එක අඩු දෙන්න තමයි ඉන්වෙස්ට් කරන්නේ. දැන් මේ රේට් එකෙන් පල්ලෙහාම මේ රේට් පල්ලෙහාම තමයි තියෙන්නේ. කැපිටල් මාකට් එක ඩෙවලොප් කරලා රට ඩෙවලොප් කරන්න ඕන. අනිවාර්යයෙන් මේ ෆික්ස් ඉන්කම් දෙන සිකියුරිටි පල්ලෙහා තමයි තියෙන්නේ. මොකද මේගොල්ලෝ ට්‍රෙෂරි බිල් රේට් එකම 15 විතර ගෙනිච්චට ඒවා ආයෙ රීඉන්වෙස්ට් කරන්න යන්න තැනක් නැහැ. කස්ටමර්ස්ලට ඉන්ට්‍රස්ට් ගෙවන්න ඕනේ. ඉතින් ඉන්ට්‍රස්ට් ගන්න තරම් නැතුව ආපහු රටක් ඉර වෙන එක විතරයි වෙන්නේ.
මේ රේට් මේක ලෙවල් එකේ දැන් කැපිටල් මාකට් අප්වර්ඩ් කියලා කියන තරමට රට දීන්නේ. ඇත්ත තමයි ඒ මොකද කම්පැනිස් වල සල්ලි යන්න ඕනේ කම්පැනිස් සල්ලි කියලා කම්පැනිස් බිස්නස් කරනවා. බිස්නස් කරලා තමයි බිස්නස් වැඩි කරන්න ඕනේ එක්ස්පෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට ජොබ් දෙන්න ඕනේ ජොබ් සැලරි ගෙවන්න ඕනේ බෝනස් දෙනොත් ඒ සැලරි අරන් තමයි ගෙවල් වලට වියදම් කරන්න ඕනේ. බඩු මුට්ටු මිල දී ගන්න ඕනේ. ඒතොර ඒ වගේ එහෙම තමයි මාකට් එකේ සල්ලි ගොඩක් වෙලාට බෙදි බෙදි යන්නේ. ඒකයි අපි කියන්නේ කැපිටල් මාකට් එක ඩෙවලොප් වෙන්න ඕනේ රටක් බිස්නස් කියලා. ඒකට ස්ටොක් මාකට් එකේ රිලේටඩ් පාර්ටි කියන්නේ ට්‍රේඩින් පාර්ටි වල කියලා අපි හඳුන්වන්නේ. ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, ස්ටොක් බ්‍රෝකර්ස්ලා ඉන්නවා, ලිස්ටඩ් කම්පැනිස් ඉන්නවා, සහ මාජින් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. ඉන්වෙස්ටර් කියන්නේ ඔයගොල්ලෝ අපි වගේ ඉන්න account එක CDS account එක open කරලා ඉන්වෙස්ටර්ස්ලාට. ස්ටොක් බ්‍රෝකර්ස්ලා කියන්නේ අපි වගේ ඒජන්ට්ස්ලා ලයිසන්ස් දීලා තියෙන SEC එකෙන් මේ අපි ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරනකොට හැම කස්ටමර් කෙනෙක්ටම හම්බ වෙනවා තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්. ඒ ඇඩ්වයිසර් තමයි මේ ඒ ඇඩ්වයිසර් ලයිසන්ස් දීලා තියෙන මේ SEC එකේ Securities and Exchange Commission එකේ. එයා ඒකට ක්වොලිෆයිඩ් කරලා දිනා එයා ඒක එක්සෑම් එකක් කරලා ඉන්ටර්විව් එකක් දීලා ඇනුවලි මෙයා 4 times Securities and Exchange Commission එකෙන් කරන PPD programs වල සහභාගී වෙලා ලයිසන්ස් එක රිනීව් කරලා ගන්න ඕනේ. ඇනුවල් ඇෆිඩවිට් දෙන්න ඕනේ. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා මේ හැම ඩේටා එකක්ම තමන්ගේ ස්ටොක් බ්‍රෝකර් තමන්ට කියලා දෙනවා. account එක open කරන හැම කෙනෙක්ටම ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හම්බ වෙනවා. මේ ස්ටොක් බ්‍රෝකර්ගේ ජොබ් එක තමයි මේ ස්ටොක් මාකට් එකේ ක්ලයන්ට් වල තියෙන හැම බේරුම් කිරීමක්ම කරලා දෙන්නේ. ලිස්ටඩ් කම්පැනිස් ට්‍රේඩින් පාර්ටි වල ඉතින් අපි ගන්න අපි ලින්ක් කතා තමයි සා මාජින් ප්‍රොවයිඩර් මේක හරි වැදගත් ගන්න මාජින් ප්‍රොවයිඩර්. අපිට බැංක් බිස්නස් එකක් කරනවා නම් අපි බැංක් එකකින් ෆයිනෑන්ස් කම්පැනි එකකින් ලෝන් එකක් ගන්න පුළුවන්. ස්ටොක් මාකට් එකේ දුනත් අපිට ස්ටොක් මාකට් එකට ලෝන් එකක් ගන්න උනා පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරලා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා. හැබැයි ස්ටොක් මාකට් එකේ මෙතඩ් එකක් තියෙනවා තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක අපිට දෙන ලෝන් එකක්. කියන්නේ ස්ටොක් මාකට් එකේ රිලේටඩ් අයිටම් තියෙනවා ඒවත් තමයි කම්පැනි එකක් තියෙනවා මාජින් ප්‍රොවයිඩර්ස්. මාජින් ප්‍රොවයිඩර්ස්ලා කරන්නේ එක්සැම්පල් එකකට මම ගන්න 1 million පෝර්ට්ෆෝලියෝ එකක්. ඒක අපේ තියාගෙන ඒක තව ලක්ෂ 5ක් අපිට දුන්නා. ක්‍රෙඩිට් එකක්. ස්ටොක් මාකට් එකේ 5 million පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. 5 million අපි ඉන්වෙස්ට් කරලා ඒකේ ෂෙයාර් තරම් තියනවා නම් අපිට 2.5 කියන හැම වෙලේම 50% ලෝන් එකක් අපිට ගන්න උනා ලෝ රේට් එකේ කියන්නේ. බැංක් එකේ රේට් එක 15ක් වගේ නම් අපිට 12ක් 10ක් වගේ ස්ටොක් මාකට් එකේ. හැබැයි මේ ලෝන් එක ගා දෙන්නේ ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරන්න විතරයි. ට්‍රේඩින් වෙන වැඩ කරන්න බෑ. අපේ 1 million පෝර්ට්ෆෝලියෝ එකට ෂෙයාර්ස් තව ලක්ෂ 5 දෙනා ලක්ෂ 5 ඇතුලේ අපිට ෂෙයාර්ස් ගන්න විකුණන්න පුළුවන් අපිට ලාභ ලබන්න පුළුවන්. එයා මන්ත්ලි තමන්ගේ charge එක අඩු කරගන්න විතරයි. ඒක මාජින් ප්‍රොවයිඩර් එකේ ජොබ් එක. මාජින් ප්‍රොවයිඩර් එකේ කරන්නේ එයා ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කරන්න විතරයි ලෝන්ස් දෙන්නේ. ඒකට අපි කතා කරමු මාකට් ඉන්ටරැක්ටිව් ස්ටොක් එක්ස්චේන්ජ් එක සෙන්ට්‍රල් ඩිපොසිට් සිස්ටම් එක account opening අපි ඉස්සරහදී කතා කරනවා. රෙගුලේටර් බොඩි එක SEC එක කතා කරමු විදියට ස්ටොක් බ්‍රෝකර් ජොබ් එක මේන් රෝල් එක පේ ගන්න ස්ටොක් බ්‍රෝකර්. කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම්ස් ගැනට අපේ ඉන්ඩස්ට්‍රි ඉස්සරහට විතර තියෙන ට්‍රේඩින් ස්ටොක් බ්‍රෝකර් මේක මෙම්බර් ෆර්ම්ස් සහ ට්‍රේඩින් මෙම්බර් ෆර්ම්ස් කියලා ෆර්ම්ස් දෙකකට බෙදලා තියෙන කොටස් දෙකකට අපි ට්‍රේඩින් මෙම්බර් ෆර්ම්ස් කස්ටමර් කෙනෙක් රෙජිස්ටර් කර ගැනීම ඒගොල්ලෝගේ ෂෙයාර්ස් සෙටල් කරගන්න එක ෂෙයාර් සෙල් කරගන්න එක එතකොට ඒගොල්ලෝගේ අවශ්‍ය හැමදේම කරලා දෙන්නේ ස්ටොක් CDS account open කරලා දෙන එක CDS account වල දඬි දාලා දෙන එක ෂෙයාර් අරන් දෙන එක ෂෙයාර් සෙල් කරන එක ඔන්ලයින් ට්‍රේඩින් වලට ෆැසිලිටේට් කරන එක ෂෙයාර් සෙල් කරාම කස්ටමර්ස්ලා දායි account වල සල්ලි යවන එක හැමදේම ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකෙන් තමයි කරන්නේ. කස්ටමර්ස්ලා ගන්න දෙන්නේ එකම දේ කියන්නේ CDS account එක open කරලා සල්ලි ටික ඩිපොසිට් කරන විතරයි. ෆර්ම් එකේ විතර අපි අපේ පැත්තෙන් ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකෙන් හැමදේම මේක කරලා මේ හැමදේම කරන්න يعني අපේ මේන් ජොබ් එක තමයි ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් දෙන එක, කස්ටමර්ට ෆෝකාස්ට් දෙන එක, ඕඩර් ඇක්සෙප්ට් කරගන්න එක, රිසර්ච් රිපෝට් දෙන එක, මාජින් ප්‍රොවයිඩර් සහ ඔන්ලයින් ට්‍රේනින් ෆැසිලිටි දෙන එක. මේ හැමදේම කරන්න අපි charge එකක් ගන්නවා. මේක තමයි කොටස් වල වල තියෙන මේන් charge එක. මේ ඊට අමතරව කිසිම charge එකක් යන්නේ නැහැ. සම්පූර්ණ ගනුදෙනුවක් කරොත් මිලියන 100ට අඩු ගනුදෙනුවක් කරොත් සම්පූර්ණ බ්‍රෝකරේජ් එක එන්නේ 101.12 දිනවා. මේ අතරේ කමිෂන් එක ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක නම් 101.12 දිනවා. මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අපි ඩිස්කස් කරලා දෙනවා තව ටිකක් ලෝ ගන්න. ලෝ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් තියෙන මාකට් එකට ෆොරේන් ඉන්වෙස්ට්මන්ට් වැඩි. අපි දැනට ලෝ නමුත් තව ටිකක් ලෝ ගන්න හොඳයි. හැබැයි ඒක අපේ ඉතින් බ්‍රෝකර් ෆර්ම් එක කියන්නේ අපි කරන සර්විස් එකට අපි ගන්නවා 0.640. ACT එක යනවා 0.2 කියන්නේ කොටස් වෙනද වලට යනවා මේ ප්‍රමාණය. CDS කියන ආයතනය කියන්නේ account holding කරන ආයතනය මේක ප්‍රමාණයක් යනවා. කමිෂන් එකට යනවා මේක ප්‍රමාණයක් ටැක්ස් එක යනවා. ඒකට ගනුදෙනු වටිනාකම මිලියන 100 වැඩි නම් බ්‍රෝකරේජ් එක අපිට නෙගෝෂিয়েට් කරන්න පුළුවන්. කියන්නේ මහා පරිමාණ ඉන්වෙස්ටර්ස් වෙනවා නම් මේ charges ටික CDS
මේ ෆීස් අනිවා යනවා අපිට 0.64 යන්න ඕනේ නැහැ බ්‍රෝකරේජ් එක මිනිමම් 2% තියාගෙන අපි ඉතින් ඩිපොසිට් කරගෙන බ්‍රෝකරේජ් එක හදාගන්න පුළුවන්. ඒක කම්පැනි එක ට්‍රාන්සැක්ෂන් වෙනසක් තමයි වෙන්නේ. කොටස් වෙනදවලදී අපි මේන් දෙයක් තමයි ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් මේ ටැක්ස් එකක් එනවා. කොටස් වෙනදවලදී අපි මේ කියන මේ ෂෙයා ට්‍රාන්සැක්ෂන් ලෙවි එකක් ගෙවන. හැම ට්‍රාන්සැක්ෂන් එකකදීම අපි ගන්න වෙනවකදීම ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් කරනවා. මේ ෂෙයාස් ගත්තත් අපි මේ කියනවා ෂෙයාස් සෙල් කරත් අපි මේ කියනවා. එතකොට ඇඩිෂනල් ෆන්ඩ් එකක් කියන්නේ ඇඩිෂනල් ටැක්ස් එකක් අපි කොටස් වෙනදවලදී ගෙවන. කොටස් වෙනදවලදී ආදායමට අපි ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද කොටස් අපිට තියෙන ඉන්කම් එකෙන් අපි යම් කිසි ප්‍රමාණයක් කොටස් වෙනදවලදී ඉන්වෙස්ට් කරනවා කියලා අපි account වල පෙන්නලා අපි අපේ ඉන්කම් ටැක්ස් කරන කෙනාට වෙන්නට වාසේ ඒක එයාගේ ඉන්කම් එකෙන් අයින් කරනවා මෙයා කොටස් වල මේ ප්‍රමාණයට ආයතන කළා තියෙනවා. ඒකට හැම ෆයිනෑන්ෂල් ඉයර් එකක් එකේදීම අපෙන් ගන්න පුළුවන් තමන්ගේ සර්ටිෆයිඩ් පෝර්ට්ෆෝලියෝ එක මේක ගන්න ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරලා දෙනවා. මේක වැලියු එක මේකයි කියලා අපි ෆයිනෑන්ෂල් වල කියන්නේ අපේ ටැක්ස් වල පෙන්වුවාට පස්සේ අපිට ඒකට ටැක්ස් එකක් ගන්නවා. කොටස් වලදී ඇඩිෂනල් ටැක්ස් පුතෙන්නේ නැහැ. අපි ගන්න ලාභයට ටැක්ස් එකක් එන්නේ නැහැ. අපි කොටස් වල මිලියන් 10ක් දාලා මිලියන් 100ක් එළියට ගත්තත් ලාභ ලැබලා ඒකෙන් ටැක්ස් එකක් එන්නේ. හැබැයි ඒක අරන් බෑන්කේ දැම්මම බෑන්කෙන් ඉස්තෝල් ටිකක් ගන්න. ඒක තමයි බෑන්ක් සිස්ටම් එක වල තියෙන. කොටස් වල සල්ලි ටික කරක් ගන්න එක හොඳයි ඒක. දරදු විත්හෝල්ඩින් එකක් විතරක් නෙවෙයි ඉන්ට්‍රස්ට් එක දැන් අපි ඉන්ට්‍රස්ට් ඉන්කම් එක තමන් ටැක්ස් වෙන ස්ලැබ් එකෙන් ටැක්ස් වෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් 136ට මම ටැක්ස් වෙන්නේ. මම 136ට මගේ ඉන්ට්‍රස්ට් එක ටැක්ස් වෙනවා. අනිත් එක තමයි අර ෂෙයා මාකට් එකේ කැපිටල් ගේන් එක ඇත්තටම ටැක්ස් වෙන්නේ නැහැ. නමුත් ඩිවිඩන්ඩ් එක 15%කට ටැක්ස් වෙනවනේ. ඔව් ඩිවිඩන්ඩ් එක ටැක්ස් වෙනවා. ඒක තමයි ඩිවිඩන්ඩ් ගේන් එක 15%ක් ටික සමහර කම්පැනිස් මේවා කියනවා. ඔව් සමහර කම්පැනිස් ඩිවිඩන්ඩ් එක කස්ටමර්ට බෙනිෆිට් එකක් විදිහට එයා එක account වලින් කරපනේ කස්ටමර්ට සම්පූර්ණ ඩිවිඩන්ඩ් එක ගෙවන කම්පැනිස් තියෙනවා. ඒක ඇවිල්ලා කම්පැනි තියෙන රෙපියුටේෂන් එකත් එක්ක හදාගන්න කස්ටමර් කියන්නේ ෂෙයාර් පර්චේසින් වැඩි කරගන්න ඒව කරන කම්පැනිස් උත් මාකට් එකේ තියෙනවා. ඒක ඒගොල්ලෝ ප්‍රොෆිට් එකෙන් අඩු කරලා කස්ටමර් සම්පූර්ණ ගන්න ඉවරයි. ඒක කම්පැනිස් තියෙනවා. ෂෙයාර්ස් තියන් ඉන්නවා නම් CDS account එක යාර ඩිවිඩන්ඩ්ස් කියලා රයිට් ජොබ්ස් වල ප්‍රොෆිට් එක දෙන රයිට් ජොබ්ස් වල ප්‍රොෆිට් එක කැපිටලයිසේෂන් එක ෂෙයාර්ස් ඩිස්කවුන්ට් එකෙන් හම්බ වෙනවා. ෂෙයාර් ට්‍රේඩ් කරන මාකට් එකේ මේ කැපිටල් ගේන් එක ගන්නලා 2015 ඇතුළත කැපිටල් ගේන් එක මාකට් එකේ තිබ්බා. ඒක මෛත්‍රී පාලකරණ විශ්වවිද්‍යාලයේ ආණ්ඩුවේදී හැබැයි ඒක 2019 රිපෝට් කරා මොකද කැපිටල් ගේන් එකක් කියලා ගන්න බැහැ. ස්ටොක් එකක් මොකද අයිඩෙන්ටිෆයි කරන්න බෑ අපේ සිස්ටම් එකට මොකද අපි ස්ටොක් එක රුපියල් 10ට නම් 12ට සෙල් කරලා කැපිටල් ගේන් එකක් ගත්තා කියමු. හැබැයි අපි ස්ටොක් එක රුපියල් 10ට නම් 8 සෙල් කරලා අපිට කැපිටල් ගේන් එකක් ඉදිරි ගන්න බෑ. අයිඩෙන්ටිෆයි ගන්න බැහැ අපි ලොස් එක ගන්නවා. ඒ ටැක්ස් එක අපේ ප්‍රායෝගික නැති නිසා ෂෙයාර් ලෙවි ටැක්ස් එකක් දාලා ඒක එතනින් අයින් කරනවා. ඒක හොඳ දෙයක්. කැපිටල් ගේන් ටැක්ස් එක සම්මෙන් ගොඩක් අඩුයි ලෝක මාකට් වල තියෙනවා. මේ තමයි අපි දැන් මාකට් එකේ මම කියන්නේ. CDS account එකක් ඕපන් කරන්න ඕනම කෙනෙකුට මේ platform එක දෙනවනේ. මේ දෙන අපි දැන් CDS account open කිරීම තමයි අපි කතා කරන්නේ. right පේනවද මේ platform එක පේනවනේ? පේනවා. ඔළුවට කියන්නේ රියල් එකක් නෙවෙයි වගේ පින්තූරයක් මේකනේ. මේක රියල් එකක්. මේ රියල් මාකට්. රියල් මාකට් එකද? මේ අඟහරුවා දවසේ රියල් මාකට් එකේ තියෙන ක්ලෝසින් මාකට් එක. right. හරි. all share index price එක 2940 955ක් up. S&P SL20 index එක 6003.77 up. ඒකට සම්පූර්ණ turnover 4.6. අපි මුලින් කතාව listed company තමන්ගේ qualifications ටික දාලා මේ stock market එකේ list කරලා තියෙනවා. අපේ ලංකාවේ listed company සාමාන්‍යයෙන් 294ක් විතර තමයි තියෙන්නේ. මෙතන 295ක් විතර. මේ 295ම හැමදාම trade දෙන්නේ නැහැ. 264ක් 265ක් trade දෙන්නේ. සමානලා trade සස් වෙනවා hold වෙනවා. ඒකේ දේවල් වෙනවා. හැම වෙලේම supply and demand එක තමයි stock price එක decide. supply and demand එක decide වෙන්නේ company එකේ price sensitive information එක අනුව. එතකොට අපි දෙන platform එකේ මේක client ඕන කෙනෙක්ට identify කරන්න බලන්න පුළුවන් analyze කරලා summarize කරන්න පුළුවන්. අපි දවස් පහ උදේ 9:00 2:00 තමයි ලංකාවේ කොටස් වල වැඩ කරන්නේ. දැන් අපි market එකේ මගේ අපිට company 294 අපි US වගේ market එකකට company 7-8000ක් market උත් තියෙන 3-4ක් අපි ලංකාවේ පොඩි රටක්. මේ අපේ රටේ තියෙන හරි පොඩි ප්‍රමාණයක් market listed company තියෙනවා. මේකේ හැමෝටම analyze කරගෙන තමන්ගේ portfolio බලා ගන්න පුළුවන්. මෙතන අපි open කරමු CDS account එකක් මම උදාහරණයක් විදිහට. ඒකම ගත්තර කමක් නැහැ.
මම ඒක ගන්න. මම ඒකේ පොඩි දෙයක් කියන්න ඕන ඇත්තටම. දැන් මගේ account එක මට දෙකක් තියෙනවා. account වෙන company එකක් තියෙනවා. මේ මගේ account එක සම්පූර්ණයෙන්ම මගේ advice ඇත්තටම තරිදු. ඒකට තරිදු මට කියන මේ companies බලන්නේ කිව්වහම මට මම අර කිව්වා මට අර theoretical knowledge එකත් එක්කත් මම චුට්ටක් දාලා බලලා මේක සම්පූර්ණයෙන්ම handle කරන්නේ ඒ තරිදු දීපු advice වලට තමයි මගේ දැන් shares දෙක ඇත්තටම දැන් තියෙන්නේ. අර කලින් තිබුණා මම අර වාහනයකට withdraw කරලා තිබිච්ච ඒවා. මේ shares දෙකත් මම හිතන්නේ අරගෙන මාස 5ක් විතර වෙන්නේ maximum නේ. මාස 4ක් වගේ. කරක්. ඔය පෙන්නන්න කවුෂන් නැහැ. සතරයි රිටර්න් එක 46% ඉන්වෙස්ට්මන්ට් එකට. ඒ කියන්නේ අපි ස්ටොක් එකක් පර්චේස් කරනකොට මොනවද බලන්න කියලා අපි ඉස්සරහට කතා කරනවා. මේ තමයි කාක් කෙනෙක්ගේ CDS account එක. මේ කියන්නේ commercial credit and finance ආ people leasing කියන කම්පැනි අපි ඉන්වෙස්ට් කරලා ඉන්නේ. යාස් කියලා ෆිසිකල් දෙයක් නැහැ කියලා මම කිව්වේ ඩිජිටල් නම්බර් එකක් තියෙනවා. මේ ඕපන් කරන CDS account එක ගැන අපි කතා කරනවා. මේ පෝර්ට්ෆෝලියෝ එකක් වෙන්නේ. තමන්ට තමන්ගේ account එක තමන්ගේ පෝර්ට්ෆෝලියෝ තමන්ට මේ platform එක බලන්න. share නෑ මට හිතෙන්නේ හරියට. share නෑ වගේ. කලින් එකම තමයි share එක පෙන්නන්නේ screen එකේ. බලන්න නිකන් ඔය මේ client කී දැන් හරි. client කියලා බලන්න. portfolio එක. හරි නේ right. හරි. මම ඉන්වෙස්ට් කරේ ඇත්තටම මේ මම ඉන්වෙස්ට් කරේ මේ 6,88,000යි. ඒක මාස 4ක් විතර වෙන්නේ දැන් ඒක 1 මිලියන් වෙලා තියෙනවනේ. පොඩි shares දෙකයි අපි ගත්තේ. ඔව් ඒක නේද නේ. අපිට බැංක් එකේ ගියොත් අපිට ඇනුවල් මහම් සමාජ කියලා 8.5 කටක් තමයි අපිට අවුරුද්ද බලන්න ඒක ටැක්ස් එක දෙනවා. ස්ටොක් මාකට් එකේ දැන් මාස 4යි. ස්ටොක් මාකට් එකේ දීමනේ අපිට කම්පැනිස් perform කරන විදිහට ස්ටොක් මාකට් එකේ රිටර්න් එක ගන්න පුළුවන්. ඒක දැන් මම ඒක විකුණන එකක් දැන් මට තරට කිව්වේ next week විතර මේක විකුණන්න කියලා. දැන් මම ඒකයි කිව්වේ මට තියෙන්නේ theoretical knowledge එකක්. මම දන්නේ නැහැ මේක හරියට විකුණන point එක මොකක්ද කියලා. මම ඒකයි මම කියන්නේ දැන් මේක theoretical knowledge එකකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. මමත් advice කෙනෙකුගේ advice අරගෙන තමයි මේ sell point එක buy point එක decide කරන්නේ. ඒක මම කිව්වේ මම මේ session එක කළා 7-5ක වැඩක් නැහැ. ඒකට ඕගොල්ලන්ටත් ඇත්තටම අර විශ්වවිද්‍යාලයෙන් ඕනෙත් නැහැ. ඔය මුකුත් ඕනේ නැහැ. මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ මාස 7-8ක් එක දිගට හිටියා නම් තමන් ඇත්තටම මාස්ටර් වෙනවා. ඒක තමන්ගේ රේට් එක තමන්ට මේ මේන්ටේන් කරන තමන්ට බ්‍රෝකර් එක තමන්ට පුළුවන් එක කරගන්න. ඔව්. ස්ටොක් මාකට් එක අපි දකින්න දෙන්නේ අපිට අර කාලයක් නෑ අපිට ඉන්නේ ඒකයි. මේ ඉන්ඩෙක්ස් අපි දෙකක් කතා කරා ඕල් ෂෙයා ඉන්ඩෙක්ස් ප්‍රයිස් එකදී මුළු කම්පැනි ඔක්කොගේම කම්පැනි හැසිරීම අපි ඩිසයිඩ් කරගෙන ඕල් ෂෙයා ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක 2022 7000 8000 ඉන්ඩෙක්ස් එක දැන් තියෙන්නේ 22000 වගේ උඩ ලෙවල් එක තියෙනවා. හැබැයි ඒක රියල් වැලියු එකේ කියලා අපි දකින්නේ ඒක මම මෙන්ෂන් කරනවා. ඒ වගේම තව ඉන්ඩෙක්ස් එකක් අපි දිනා S&P SL20 කියලා. මේ ඉන්ඩෙක්ස් එකේ තියෙන most liquid 20 companies in the market. එනේ හොඳම companies එක තමයි S&P SL20 ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ. ස්ටොක් මාකට් එකේදී මේ තියෙන්නේ ASI ඉන්ඩෙක්ස් එක අවුරුදු 2023 ඉඳන් ටිකක් ගෝ වුණේ. ස්ටොක් මාකට් එක ගෝ වෙලා කියන්නේ ඒකයි. මාර්කට් එකේ 2022 23 කාලේ සීමාවේ ලංකාවේ ඩිපොසිට් රේට් එක 25 උඩට ගියා. ඒක නිසා තමයි මාකට් එක ඩ්‍රොප් වුණේ. නමුත් ඒක ටිකෙන් ටික ඉස්සලා දැන් 10යි. ඩිපොසිට් රේට් එක උඩ ලෙවල් එක තියාගෙන රටට ගිහින් ගන්න බෑ. ඩිපොසිට් රේට් පල්ලෙහාට ලෙවල් එක තමයි තියාගන්නවා. ඒක තමයි මොකද 35 බැංක් එකක් දෙන්න ඒගොල්ලෝ PS අනුමාන 35 40ක්වත් ඉන්වෙස්ට් කරනවා. නැත්නම් කියන්නේ බැංක් එකක් අපේ FD එකක් ගන්න 35. ඒක ඒගොල්ලෝ 35ට ලෝන් එකක් දෙන්න ඕනේ. ලෝන් එකක් අවුරුදු 35 දීලා ලෝන් එකක් කරන් බිස්නස් එකක්වත් කරන්න බෑ. ඒගොල්ලෝ කොහරි ඉන්වෙස්ට් කරන්න ඕනේ. නැත්නම් බැංකු පදිකත් එන්න කඩා වෙනවා. 35 දෙන්න කියන්නේ නෑ මාකට් එකේ. ඒ නිසා බැංකින් රේට් හැම වෙලේම පල්ලෙහාට තියෙන තරමට රටක් දියුණු කරගන්න ස්ට්‍රගල් කරන්න නැතුව ෆයිනෑන්ෂල් සිස්ටම් එක යන්න පුළුවන්. හැබැයි මේ සිස්ටම් එක ඉහළ පහළ ගන්න අවස්ථා තියෙනවා කියන්නේ. ඩ්‍රාස්ටිකලි ඩිපොසිට් රේට් අප් කරන අවස්ථා තියෙනවා. ඩ්‍රාස්ටිකලි ඩවුන් කරන අවස්ථා තියෙනවා. සෙන්ට්‍රල් බැංකේ ඩිසිෂන් එක. මාකට් එකේ තියෙන මනි සර්කියුලේෂන් එක අනුව ඉන්ෆ්ලේෂන් රේට් එක අනුව ඉන්ෆ්ලේෂන් එක අනුව සෙන්ට්‍රල් බැංකේ තමයි ඩිසයිඩ් කරන්නේ. දැන් අපි ඩිපොසිට් රේට් එක කොයි ගන්න තියාගෙන අද තමයි කියලා. මේ තියෙන අපි දැකලා තියෙන බුල් මාකට්, බෙයා මාකට්, ටොප් මාකට් එක තමයි බුල් මාකට් එක කියනකොට
මාකට් එකේ බෑ බං. ස්ටොක් මාකට් එකට මේන්ලි බලපාන ඉන්ටර්නල් ෆැක්ටර්ස් ටික තමයි කම්පැනි පර්ෆෝමන්ස් එක බලපාන ස්ටොක් මාකට් ස්ටොක් එකකට. එතකොට කම්පැනි ෆයිනෑන්ෂල් හෙල්ත් එක බලපාන මැනේජ්මන්ට් ස්කිල් හොඳ මැනේජ් ස්කිල්ස් තියෙන මැනේජ්මන්ට් එකක් තියෙන කම්පැනිස් හොඳට දුවනවා. ස්කිල්ස් ලෙස් මැනේජ්මන්ට් තියෙන කම්පැනිස් ඩවුන් වෙන එක කම්පැනි ඩවුන් වෙනවා. ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකේ ට්‍රෙන්ඩ් එක ඒවා බලපාන එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ගත්තොත් රටේ ගත්තොත් දැන් හෙට අනිද්දා තියෙන බජට් එක කොහොමද මාකට් එකට ඉම්පැක්ට් වෙන්නේ කියලා ස්ටොක් මාකට් එක බලන් ඉන්න එක ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. ඒතකොට ගවර්න්මන්ට් එකෙන් ගන්න ඩිසිෂන් ටික ග්ලෝබල් සිටුේෂන් එක එක්සැම්පල් එකක් අර ඉරානයේ ප්‍රශ්න වෙලාවේ ස්ටොක් මාකට් එක ටිකක් ඩවුන් වුණා. මොකද ඒ වගේ දේවල් අපේ රටට බලපාන ඒවා ස්ටොක් මාකට් එක ඩවුන් වෙයි ඒ අවස්ථාවේදී මේ පොඩි කොටසක් ඇඩ් කරොත් දැන් ඇඩ්වයිසර් කෙනෙක් අපිට කියනවා මෙන්න මේ ෂෙයාර් එකේ ඉන්වෙස්ට් කරනවා නම් හොඳයි කියලා. දැන් මට කිව්වහම ඇත්තටම මම කරන්නේ මට තරිදු කිව්වහම එතකොට අපි සුනීතා අපි ඔය ඉගෙනගෙන තියෙනෝනේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලිසිස් ටිකක් අපි බිස්නස් කරපු අය දන්නෝනේ. එතකොට මම නම් කරන්නේ මම ඇත්තටම මේ ඇනුවල් රිපෝට් එකට යනවා ඒ කම්පැනි මම කරන දේ. මම ඇනුවල් රිපෝට් එකට ගිහිල්ලා 5 year 10 year summary තියෙනවා. අගහරිය තියෙනවා ඇනුවල් රිපෝට් එකේ. මම චුට්ටක් ඕකේ බලන ඔය කියන performance. ඇත්තටම performance තියනවාද මේ කම්පැනි අපි ඔය රේෂියෝ දන්නෝනේ කරලා තියෙනෝනේ. ඊට පස්සේ බලනවා මේ පොඩ්ඩක් ඇනුවල් රිපෝට් එක කියවලා චාමන්ස් රිවිව් වගේ කියලා කවුද මිනිස්සු මේකේ පිටිපස්සේ ඉන්න ඩිරෙක්ටර් බෝඩ් එකේ කවුද ඉන්නේ කියලා බලලා අන්න ඒව මත තමයි ඒ කියන්නේ ඇඩ්වයිසර් කිව්ව පළියටම ඉෂාරක මන්නම් ගන්න කියන්නේ මේ දැන් අරදු එකපාරක් මොකක් හරි එකක් කියලාත් මං කිව්වා බෑ මේක දාන්න බෑ කියලා. මොකද අන්තිමට අපේ සල්ලිනේ. ඒක නිසා පොඩි දැනීමක් ගන්නත් ඕනේ ඉතින් මේකට. රයිට්. මහලු දැනීමක් අවශ්‍ය නැහැ. ඔව්. අනිවාර්යයෙන් ඇනුවල් රිපෝට් එකක් ගත්තොත් ඒක වෙනම ඒගොල්ලෝ ක්වාර්ටර්ලි රිපෝට් එකක් අනිවාර්යයෙන් මාකට් එකට අවශ්‍ය කරනවා. ඒකේ තියෙන ප්‍රයිස් ස්ටොක් එකේ ඇසට් වැලියු එක ප්‍රයිස් අර්නින් එක ඒකම සම්මරි හදලම දීලා තියෙනවා. අපිට තියෙන බලලා ගන්න තමයි කියන්නේ පොට්ටගේ තේම කීයද පොට්ටක කම්පැනි ලොස් වෙලා සෙල් කරොත් ඇසට් වැලියු එක කීයක් කීයද අපිට කීයක් හම් වෙන්නේ. ඒක කම්පැනි ඇසට් වැලියු එක බුක් වැලියු කීයක් කියනවා. මේ ඔක්කොම අර සිස්ටමේ දින අපිට බලන්නේ ඒවා කස්ටමර්ස්ලාට අපි ඕපන් කරලා දින බලන්න. ඒක හැම වෙලේම ස්ටොක් එකේදී ට්‍රේඩ් එකක් වෙන්නේ කස්ටමර්ස් එක්ක කතා කරලා. ඒ තමයි ස්ටොක් මාකට් එකේදී වෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ මේ CDS account කියන එක ඕපන් කරන්න. මම මේකත් මෙතන කියලා දෙන්න. මෙතන එනකන් හරි ප්‍රශ්න තියෙනවද? මහන්තව මොනවා හරි තියෙනවා ප්‍රශ්නයක්. ඒක ක්ලැරිෆයි කරගන්න. ප්‍රශ්න කියන්නේ එක්කෝ කියපු හැම දෙයක්ම තේරිලා. එක්කෝ කියපු මෙලෝඩියක් තේරිලා නැහැ. ඔය දෙක එකක්. අපි හිතමු සියලුම දේ තේරුණා කියලා. අපි CDS account open කරගෙන ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරනවා නම් කස්ටමර් ස්ටොක් broker CDS account CDS company එක ස්ටොක් මාකට් එකම තමයි යන්නේ. දැන් ලංකාවේ CDS account open කරන manual system එකේ දැන් තියෙන mobile app එකක් තමයි CDS account එක open කරන්නේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම්. මේක තමයි CSC mobile app එක. අපිට තියෙන මේක ඉස්සෙල්ලාම download කරගන්න. මේක download කරගෙන අපි ගාවට ගන්න ඕනේ NIC එක අපි ළඟට ගන්න ඕනේ. අපේ bank book එකේ front page එක හරි account statement එකක් හරි account proof document එකක් ගන්න ඕනේ. අපි ID එකේ සඳහන් address එකේ පදිංචි නැත්නම් ඒ පදිංචි නාමයෙන් මොකක්ද ලේටෙක් අපි කියන්නේ bank statement එකක් electricity bill එකක් water bill එකක් තමන්ගේ නම නැති වුණාට කමක් නැහැ. ඒක ළඟට ගන්න. ඊළඟට අරගෙන මේ CSC account එක open කරන්න පටන් ගන්න ඉතින් 15 වෙනිදා ඉස්සෙල්ලා මේ app එක download කරන්න. app එක download කරලා අපි ඒක initial registration එකක් ගන්න ඕනේ මේ යටි තියෙන our service එක හරහා. initial registration එක ගත්තට පස්සේ අපේ email එක දාන්න තියෙනවා. email එක OTP එකක් දෙනවා. ඊට පස්සේ contact number එක දාන්න තියෙනවා. contact එක OTP එකක් දෙනවා. ඊට පස්සේ login එක create කරනවා. ඒක phone එකකින් එක account එකයි open කරන්න පුළුවන්. එක phone එකකින් එක email address එකකින් එක mobile number එකකින් එක account එකයි open වෙන්නේ. ඒ phone එකේ IMEI number එකත් එක්ක CDS එකේ trace වෙනවා. ඒ phone එකකින් වෙන account දාන්න බෑ. මොකද CDS account කියන එකකට ඇතුලේ තියෙන client කෙනෙක්ගේ wealth එකක් අපි කියන්නේ ඒක. ඒක හරියට තමයි මේ wealth එක secure කරන්න තමයි ඒක හදලා. මෙන්න මේ CDS account එක ලෝකෙදී OTP එකක් දෙනවා. ඉතින් තමන්ගේ තියෙන personal phone එකේම CDS account එක open කරලා ඒකේ login තමන් අපේම තියාගන්න ඕනේ. මේක තමයි තියෙන wealth. මේක තමයි අපි ටික ටික grow කරන්නේ. එතකොට මේක initial registration එක අපි login එකක් create කරාම අපි කියනවා open CDS account කියන OTP එක දාලා CDS account open කරන්න. යා
තියෙනවා ඕපන් කරන්න. ඒතකොට අපි ගාව තියෙනවා මේ ඉන්න පොත් එක තියෙනවනේ බැංක් account එක තියෙනවනේ ඇඩ්‍රස් ප්‍රූෆ් එක ඒක තියෙනවා. ඊට පස්සේ මේක data වෙනනම් අරදු මෙහෙමයි වැඩි. අරදු අර දැන් කොහොම මෙහෙමයි වැඩි. දැන් ওই young generation එකේ ඉන්නෝනේ අපි ළමයි. ඕගොල්ලොන්ට වුණා නැති. අපේ ජෙනරේෂන් එකේ ඉන්නෝනේ. ඒගොල්ලන්ට ටිකක් මේවා ඔය කියන විදිහට ඕපන් කරන්න ටිකක් ඕක තේරෙන්නේ නැහැ ඔය කිව්වට. එතකොට මොකක්ද ඒ අය වගේ කෙනෙකුට කරන්න පුළුවන් දේ? ඕගොල්ලන්ගේ කොහොමද සපෝට් එක ගන්න පුළුවන්? ඔව් මේ data ටික මෙහෙම ගිහින් ඒක ඩවුන්ලෝඩ් සිග්නලින් ඉෂුව එකක් තියෙනවා ඔයාගේ. අපේ සපෝට් එකේ එක්ක අපි කියන්නේ ඔයාගේ ටීම්මේට් කෙනෙක් එක්ක ඔයගොල්ලන්ගේ ඕපන් කරනවා. ටීම්මේට් කෙනෙක් කන්ටැක්ට් කරගෙන රිලේෂන්ලි කරන්න පුළුවන් නේ. කතා කරලා හරි ලොක් කියලා එමමත් පුළුවන් නේ. මොකද මම ඒක ඇහුවේ මගේ ඕක කරන්න ගියාම මටත් ඕක එච්චරක දිරෙන්නේ නැහැ. මම මේ අර දුරෝ කන්ටලා තමයි කවුරුහරි එක්කයට කතා කරලා ඊට පස්සේ අපි කැම්පස් එකේ ළමයි 150කට විතර ඕපන් කරා. ඒවා කොහොම කරේ දැන් මේ ඔන්ලයින් තමයි කෙනෙක්ගේ ඇඩ්වයිස් එක අරගෙන කරගත්තු වැඩේ. මොකක් හරි පොඩ්ඩක් හරි මේ වුණොත් මම හිතන්නේ ඒක රිජෙක්ට් වෙනෝනේ. ප්‍රොෆෙසර් පත්තිරවත්නම් කියපේ මටත් නම් මේ වැඩේ කරන්න අමාරුයි අපිට මේකට සපෝට් එකක් ඕනේ නේද කරන්න අමාරුයි මම කරගන්න ගිහිල්ලා මටත් මේ වෙච්ච නිසා තමයි මට දී chat එකේ නිසා තමයි මේ ඒත්ම බෑ ඒකකින් කියන්න ඕනේ අපි ඒවා සෝල්ව් කරගමු ඔව් ඒක තමයි හරි හරිද සිග්නල් ඉෂුව එකක් ආවා වගේ වුණා නේද යකි හලෝ හරි දැන් එනවා හරි එනවා අපි අන්තිමට ඒක කන්ටැක්ට් කරගන්න හැටි කතා කරගමුනේ හරි ඕකේ ඒ විදිහට කරගෙන යන්න මේක ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ ડોක්යුමන්ට්ස් අතර අරගෙන පුළුවන් තැනකට මේක කරගන්න. හැබැයි අනිවාර්යයෙන්ම ෆයිනල් සබ්මිට් එකට කලින් අපේ ඔෆිස් කෙනෙක් කන්ටැක්ට් කරගෙන තව අපි මැනුවල් ડોක්යුමන්ට්ස් කීපයක් තියෙනවා. WhatsApp message එකක් දාලා කන්ටැක්ට් කරලා CDS account එක free open කරන්න. CDS account එක free create කරගෙන ඊට පස්සේ online facility එකක් අරගෙන තමයි ස්ටොක් මාකට් එකට කරන්නේ. මේ numbers ටික මෙහෙම දාගත්තොත් ඒ කවුරු හරි කන්ටැක්ට් කරලා මේ අපිට CDS account එක create කරගන්න support එක ගන්න පුළුවන්. මේගොල්ලෝ එක්ක personal visit කරයි නැත්නම් ඕගොල්ලෝ phone හරි අපි කොළඹට ඉන්න නැති ඇවිල්ලා එක් කරගන්න පුළුවන් office එකට. හරි ඇවිල්ලා time එකක් තියලා ගයිලා එක්ක Zoom meeting එකක් දාගෙන open කරගන්න පුළුවන්. තව කාරණයක් තියෙනවා දැන් මේ කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ මම මේ කම්පැනි එක ප්‍රොමෝට් කරනවා කියලා. ඇත්තටම අර broker firms 26ක් තියෙනවා. ඔය ඕනම තැනක ඔය CDS account එක open කරගන්න පුළුවන්. තැනක CDS account ඕනම තැනක advisor කෙනෙකුත් දෙනෝනේ. කම්පැනිය හරහා කරගන්න ඕන නම් මෙන්න මේ කියන කෙනෙක් කන්ටැක්ට් කරාම කරගන්න පුළුවන්. නැත්නම් තමන් දන්න කියන වෙන broker firm එකක් තියෙනවා නැද්ද? ඒ වගේ තැනකින් එහෙම කරගන්නත් පුළුවන්. ප්‍රසන්නපොලේදී ප්‍රසන්නවල සම්බන්ධ හැම data එකක්ම තියෙන්නේ EC website. මම මේ website එකේ වෙනවද මේ site එක වෙනවද? කොටසෙන්වල සම්බන්ධ හැම price sensitive information එකම කම්පැනි අතේ හැමදේම website එකේ දාන මේක හැමදේම update එක. මේක තමයි දාන්නේ මේකෙන් touch එකකින්ද financial reports from the stock market rules and regulations මොනවද? Tamanda ඔය කියන්නේ අසාධාරණ කොහොමද ගන්න හැමදේම මේ stock market එකේ තියෙන වගේම stock broker firms මොනවද? මේ වගේ data contact details මොනවද? ඒ ඔක්කොම මේ site එකේ දාලා තියෙනවා. අපි කවුද අපි නම් අපි registered advisors කරන්නේ. අපි නම් ගම ඔක්කොම මේ site එකේ දාලා. ඉතින් මේ site එකේ තියෙන කෙනෙක්ගේම ඔයාලා තමයි account එක open කරන්නත් ඕනේ. නම් කියන කෙනෙක් firm එකක් අපි select කරලා එයාගේ එයා registered කෙනෙක්ද කියලා බලන්න මේ site එකේ දාලා තියෙනවා අපි ඉස්සර
එතකොට price sensitive information market එකේ data එතකොට watch list එක කියන දේ අපි ඉස්සෙල්ලා කතා කරමු watch list එක stock market එකේ මේකද ගන්න. මේ watch list එකේ තියෙන companies මොනවද? මේ companies minimum rules එකක් comply කරපු නැති companies ටික මේකේ දාලා තියෙනවා. Manilana Hotels, Good Nasta, Blue Diamond. මේ companies වල invest කරන එක කියන්නේ බයනක. මේ ශ්‍රී Sofraji Holding company ගොඩක් struggle කරන දැන් අවුරුදු ගානක් order ඉල්ල. So මේ capital ආර්ථික සර්ජිකල් එක ඒගේ සිග්නල් ඉෂුව එකක් තියෙනවා වගේ. ක්ලියර් නෑ කියන ඒවා. දැන් හරි. සයිට් එක දාලා තියෙනවා Tamanට ඕන විස්තර ටික දැන් ගන්න පුළුවන් අපි විස්තර ටික. account එකක් open කරලා අපි online facility අපි ටික දෙනවා. ඒ වගේම account එකක් තියෙනවා තියෙනවා. අපි මේකේ details ප්‍රශ්න තියෙනවද question තියෙනවා නම් අහන්න පුළුවන්. මම දැන් members ලා වෙනුවෙන් මං හරි ප්‍රශ්නයක් දෙයක් අහන්නම්. ඒගොල්ලන්ට ඇති කියලා තියෙනවයි කියලා හිතන ප්‍රශ්නයක්. එතකොට දැන් මේ minimum amount එකක් තියෙනවද invest කරන්න ඕන minimum ගාණක් මෙන්න මෙච්චර ගාණක් දාන්න ඕන කියලා එහෙම තියෙනවද මොකක් හරි නැත්නම් ඔයාට සමහර පිටින කෙනෙක් minimum amount එකක් දැන් ඔයගලගේ ෆර්ම් එකේ කොහොමද දැන් beginner කෙනෙකුට ඔයාගේ recommendation එක මොකක්ද කවදාවත් invest කරලා නැති කෙනෙක් එයා ඔයාට හිතන විදියට කොහොමද එයා පටන් ගන්න ඕන සමහර firms minimum amount එක maintain කරනවා. නමුත් අපි නම් minimum amount එකක් නෑ. Taman රුපියල් 1000ක් තියනවා. 1000 හරි කමන්නේ stock market එකේ දාලා මේක කරලා මේක දැනුම අරගෙන ඉතින් ටික ඉන්වෙස්ට් කරනවා. මාන්ති තමන්ගේ income එකේ යම් කිසි ප්‍රමාණයක් හරි දාලා market එකේ shares කියනවා. මේක හැම වෙලෙම cash කරන්න බෑ. credit card වගේ ඔව් මගෙත් advice එක තියෙන්නේ දැන් අපි ගිය මාස ඔගේ මාස දෙකේ campus එකේ ළමයි 150කට ඕපන් කරා. මම ඒ වෙලාවේ ළමයිට කිව්වේ 5000ට වඩා දාන්න යන්න එපා. දාලා තමන් හොඳට ට්‍රේඩ් කරලා මේ platforms share market එක ගන්න, companies ගන්න, share market එකේ behavior එක ගන්න, හොඳට අත්දැකීමක් ගන්න. ඊට පස්සේ ටික ටික ඉන්වෙස්ට් කරන්න කියන එක තමයි මගේ ඇඩ්වයිස් එක. මොකද එකපාරට නැත්තම් ලොකු දැන් මාකට් එක අප් වෙනවා, අරය කියනවා, මෙයා කියනවා, එක එක ඒවා කියනවා. අපි එකපාරට දාගන්න විදියට ඔක කරන්න ගිහිල්ලා අවසානයේ අමාරු වැටෙන්න පුළුවන්. ඒක නිසා හොඳම ඇඩ්වයිස් එක තමයි තමන් බිගිනර් කෙනෙක් නම් පොඩි මුදලක් දාලා තමන් ට්‍රේඩ් කරනවා නේද? ට්‍රේඩ් කරලා තමන් හොඳට අන්න ඒකයි. ඔව් තමන් හොඳට ෆැමිලිය වෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ මුදල් වැටලා දාන්න හරියට අරගෙන ඊට පස්සේ තමන්ට අරගෙන ඕන උත්තර කරන්න. ඇඩිෂනල් ඉන්කම් එකක් විදිහට මේක තමන් කරන ජොබ් එකට අමතරව account එක මේන්ටේන් කරමුද අපි අර දන්නේ නැති ක්‍රිප්ටෝ වල දානවා අර එහෙම දානවා දන්නේ නැහැ මොකද වෙන්නේ කිව්වද අපිට කවුල් ඉන්වෙස්ට් කරන්න ගන්න මාකට් ඉන්වෙස්ට් කරලා නෝලෙජ් එකත් එක්ක යන්න පුළුවන් පොඩිවට පටන් ගන්න ටිකින් ටික තමන්ගේ පෝර්ට්ෆෝලියෝ වැඩි කර ගන්න තමන්ගේ නෝලෙජ් එක තමන් දකින්න මේ කම්පැනිස් පාරේ අද දකින්න ඒකට මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දකින්න අපිව හම් වෙනවා කතා කරනවා අපිත් එක්ක අපෙන් දැනුම ගන්න ඕගොල්ලෝගේ දැනුම අපිට තියෙන අපි දැනුම ෂෙයා කරගන්න ඒ වගේ තැන් වල ඉන්වෙස්ට් කරනකොට ඔය ක්‍රිප්ටෝ අර මේ විදිහට තමන් කල්ටි නැති කරන්න වඩා ස්ටොක් මාකට් කරගන්න අනිවාර්යයෙන්ම තමන්ට දින අමතර මුදලක් ඉන්වෙස්ට් කරගන්න ලෝන් ගහලා ණයට සල්ලි අරගෙන පොලියට සල්ලි අරගෙන ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න එපා. තමන්ට දින ඇඩිෂනල් ෆන්ඩ් එක දාලා ඒක ඩ්‍රාස්ටිකලි ග්‍රෝ කරන්න. පැලයක් හදලා වර්ධනය කිරීමක් කරගෙන යනවා වගේ තමයි. අපිට හරි ඉන්වෙස්ට් කරන කාලයක් එක දන්නේ නැතුව ලොකු පෝර්ට්ෆෝලියක් තමන් හදාගන්න. මට පොඩ්ඩක් අහන්න පුළුවන්ද එකම CDS account එකෙන් අපිට company කීපයක shares invest කරන්න පුළුවන්ද? පුළුවන් මම එක CDS account එකක් එක broker කෙනෙක් ළඟ open කරොත් එයාට market එකේ companies ඔක්කොම ගන්න shares ගන්න පුළුවන්. එතකොට ඒ brokerම support විදිහට තියාගන්න පුළුවන්. පුළුවන් මම. ඒක ප්‍රශ්නේ නෑ. මඩට පුළුවන් නම් company 25 වුණත් CDS account 25ක් open කරලා ඒකේ වෙන වුණත් shares ගන්න වුණත් පුළුවන්. CDS කියන ආයතන එක account එකක් create වෙන්නේ. broker firms වල තමයි account එක වෙනස් වෙලා create වෙන්නේ.
අපිට පෙන්වන්නේ අපේ තියෙන ෂෙයාර්ස් ටික විතර අනිත් ෆර්ම් වල තියෙන අනිත් ෂෙයාර්ස් ටික මාකට් එකේ දැනුමම සමහර ගොඩක් ඉන්වෙස්ටර්ස් අපේ විතරන්නේ දැන් සර්වියන් account එකක් මම කවදාවත් වැඩ කියන්නේ account එක ගලන් අපි ළඟට එන්නේ. මොකද එතනත් වාසි තියෙනවා. එහෙන් එන ඉන්ෆර්මේෂන්ස් වෙනයි. එහෙන් එන දැනුම වෙනයි. අපෙන් ටික වෙනයි. ඒතකොට සර් දෙකම ගෙදර කරලා සර් ඩිසිෂන් ගන්න. ඒ වගේ එහෙන් එන රිසර්ච් රිපෝට් එක වෙනයි. අපෙන් එන රිසර්ච් රිපෝට් එක වෙනයි. ඒ දෙක සර් කරලා සර් ඩිසිෂන් එක. ඒක ගොඩක් වාසි සහගතයි. ෆර්ම් දෙක තුනකමත් account කියන්නේ. මොන හරි ප්‍රශ්න දෙනවනම් ඇත්තටම ක්ලැරිෆයි කරගන්න. Mr. Tarind, thank you for your presentation එකට. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඇනලිසිස් එක කරගන්නේ කොහොමද? සහ ඇනලිසිස් එකට ඔයා දැනුමක් දෙනවද? ප්‍රැක්ටිස් එකක් දෙනවද අපිට? නැත්නම් ඔය මාකට් ඇනලිසිස් එකට ෆර්ම් එකක් විදිහට ඔයාගේ කාර්යභාරය කොයි වගේද? අපේ රිසර්ච් ටීම් එකෙන් රිසර්ච් ටිකක් ෂෙයා වෙනවා. ඊට අමතරව අපි පර්සනල් රිසර්ච් කරනවා. ඒ කියන්නේ අපි ක්වාර්ටර්ලි රිපෝට්ස් එක කරන්ට් ට්‍රෙන්ඩ් එකත් එක්ක මගේ පර්සනල් රිසර්ච් ටීම් එකක් වෙන මේකට අපි වැඩ කරන කට්ටිය. අපි සවි දෙකකට වයක් තුලා ඒ දැනුමත් එක්ක අපි අපි ඇඩ්වයිස් කරන අපි මාකට් එකෙන් ගන්න ඒ දැනුම අරන් තමයි මම පර්සනලි දැන් බුදුමාත් එක්ක කන්ට්‍රි කෝපරේට් කරලා පස්සේ මම හැම වෙලේම පර්සනලි බුදුමාත් එක්ක කතා කරනවා ස්ටොක් එකක් ඉන්වෙස්ට් කරනවා. සර්ච් එක හැම වෙලේම කතා කරනවා ඊට. ඒ දැනුම අපි ඒ වෙලාවේ ෂෙයා කරගන්නවා. මේකේ මේ ටික තියෙනවා මේ ෆැක්ටර්ස් තියෙනවා මේ වගේ ඉන්ෆ්ලුවන්ස් තියෙනවා අපි මේ ස්ටොක් එක මේ වෙලාවේ ඒක කරගන්න. අමතරව හැමදාම උදේට රිපෝට් එකක් එනවා. රිපෝට් එකක් දානවා. අපිට කියවන්න වෙලාව නැහැ ඒවා. මටත් එනවා WhatsApp වල. මේ මාකට් එක අපි පටන් ගන්න. පර්සනලි ඇනලයිස් කරන්නේදී මම ටෙක්නිකල් පැත්ත සහ ඔය ෆන්ඩමෙන්ටල් පැත්ත දැනුම ෂෙයා කරන්න පුළුවන්. ඒක වෙනම තියෙන සෙෂන් එකක්. ඒක හුඟක් ප්‍රෝග්‍රෑමින් ෆර්ම්ස් වල රිපෝට් එක දෙනවා. ඒකගේ රිසර්ච් ටීම් එකේ මගේ අනිත් එකනොත් මට එනවා. මට අපිට අත බලන්න වෙලාවක් නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් මේ ඊට අමතරව ප්‍රයිස් සෙන්සිටිව් ඒක හොඳ ප්‍රශ්නයක්. ප්‍රයිස් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් සහ ගවර්න්මන්ට් එකෙන් ගන්න ඩිසිෂන් කරනවා ගැන තමයි වෙන කන්ටැක්ට් යූස් කරලා අපි කරන්නේත් ඒක අපි ජොබ් එකේ අපි මේ සබ්ජෙක්ට් එකෙන් බැලලා ඉන්න අපිට වෙනමම අපි සමහර දවස්වල අවසර chat එක දාන්න කතා කරලා ඒක කතා කරලා ඉන්වෙස්ටර්ස් එක්ක කතා කරලා ඊළඟ දවසේ බිස්නස් එකට අපි කතා කරනවා. ඒකට එතන ගන්න ඉන්ෆර්මේෂන් එක අපි අපේ ක්ලයන්ට් බේස් එක ග්‍රෝ කරගන්නවා. අපි ක්ලයන්ට් බේස් එක ග්‍රෝ කරනවා කියන්නේ අපිට තියෙන බෙනිෆිට් එක වැඩි වෙන ඉතින් අපි ආගෙන අපේ ක්ලයන්ට් බේස් එකට හොඳම දේ අරන් ඇනලයිසිස් කරනකොට එහෙම ෆන්ඩමෙන්ටල් පැත්ත යම් කිසිමානක් අපිට කියලා දෙන්න පුළුවන්. අපි දන්න ප්‍රමාණයට අමතරව කවුරු හරි ඉන්නවනම් අපිට වර්ක් කෙනෙක් දාලා හරි අපිට chat එකක් දාලා ඒක කරවන්න පුළුවන්. මෙතක ඇනලිසිස් එක ඕනනම් Tamanටම කරගන්නත් පුළුවන් යම්සි දුරකට. ස්ටොක් මාකට් එකේ තියෙන data library එකක් වැඩි ගාණක් වෙන්නේ නැහැ කියන්නේ CD එකක්. අවුරුදු 15ක විතර data තියෙනවා ඒකේ. උදාහරණයක් වශයෙන් dividend ගත්තාම ඔක්කොම dividend තියෙනවා අවුරුදු 15ක විතර. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් කම්පැනියක් dividend දුන්නාම ඒක හැම අවුරුද්දේ කාලෙට ගෙවනවා. එතකොට Tamanටම උනත් ඒ data library පොඩ්ඩක් බැලුවාම හිතා ගන්න පුළුවන් මොන කම්පැනියේ dividend එකද ඉස්සරහට එන්න තියෙන්නේ කියලා නේ. අපි දෙනවා dividend forecast එකක් ඊළඟ පාඩම. ඔයගොල්ලොත් දෙනවා. ඔව්. මේ කියන්නේ ගිය අවුරුද්දට අනුව මේ කොහොමද එකේ මේ ගාන මේගොල්ලෝ dividend දෙයි කියලා අපි forecast කරනවා. අපි හුඟක් කලාවට දැන් ওই PLC එක දැන් මේ අපි එහෙමනේ. PLC රිවර්ස් ලීසින් එක. commercial credit එක අපි දෙනවා. කොමර්ෂල් ක්‍රෙඩිට් එක. ඒකෝනේ අපි දැන් මම සරිගෝ අපි ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි වලින් දැන් අයින් වෙන්න කාලය හරි. මොකද අපි ගිය ක්වාටර් එකේ ලීසින් අරම ඒවා හොඳට බිස්නස් තිබ්බ ලංකාවේ. හැබැයි ඔක්තෝබර් පළවෙනි ඉඳන් ලීසින් බිස්නස් ඩවුන් වෙලා තියෙනවා. වාහන මිල ඩවුන් වෙලා තියෙනවා. ඒකට අපි ලීසින් වලින් දැන් ඒක බැංකින් පැත්තට මොනවා. ඒ වගේ අපි ෂිෆ්ට් කරනවා හැම වෙලේම අපි ඩිසිෂන් එකක් කරගෙන. මොකද ලීසින් මාකට් ඩවුන් නම් ලීසින් කම්පැනිස් වලට බිස්නස් එන්නේ වාහන ගන්න කට්ටිය වාහන අරන් ඉවරයි දැන් තියෙන්නේ. අමාරුවෙන් ටිකක් හම්බ කරලා වාහන ගන්න සෙට් එක ඒගොල්ලෝ එක්කවත් යන්නේ. වාහන සප්ලයි එකයි මේ ඇත්තටම අර ඇඩ්වයිසර් කෙනෙකුගේ තියෙන වටිනාකම ඒකයි. දැන් අපි කොච්චර තියරිය දැනගත්තත් අපි ඒව දන්නේ නැහැනේ. ඉන්ඩස්ට්‍රිය මොනවද වෙන්නේ දැන් මේ ඉන්ඩස්ට්‍රියේ දැන් ඉන්ඩස්ට්‍රිය පීක් එකට ඇවිල්ලාද වාහන ගෙනල්ලා ඉවරයි පීක් එකට ඇවිල්ලා. ඉතින් එහාට ලීසින් ඉන්ඩස්ට්‍රිය එහෙම මේ වෙනවා කියන එක අපි දන්නේ නැහැ. අත්‍තරම අපි ඇකඩමික්ස් ලෙවල් අන්න ඒකයි ඒතර අපි මේ ඇඩ්වයිසර් කෙනෙක් එක්ක යන්න ඕන වට හොඳ ඇඩ්වයිසර් කෙනෙක් එක්ක එයා මාකට් එකත් එක්ක ටච් එකේ ඉන්ඩස්ට්‍රියත් එක්ක ටච් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි Taman අතර බ්‍රෝකරින් ෆර්ම් එකක් තෝරගන්නකොට Tamanට අන්න ඒ වගේ හොඳ ඇඩ්වයිසර් කෙනෙක් Tamanට ඉන්න ඕන. නැත්නම් අපිට ඉම්පෝටර්ස්ලා ගොඩක් හිතුවා මේ වාහන ඉම්පෝට් කරන එක අඩු කරයි කියලා. හරි නවත්තයි කියලා මාර්කට් අපිට දරන්න බැරි වාහන ප්‍රමාණයක් දැන් ඒගොල්ලෝ ගෙන්න ගත්තා. දැන් ගෙන්නලා තියෙන්නේ. කරගන්න දෙයක් තියෙනවා. ඔව් නැවතුනේ නැති. ගවර්න්මන්ට් එකත් නවත්තන්නේ නැහැ. ගවර්න්මන්ට් එක නවත්තන්නේ නැහැ. නවත්තන්න බෑ ඒක. ඔටෝ නතර වෙයි ඒකට මට හිතෙන්නේ ඔහොම ගිහිල්ලා.
අඩු ඒක ඔහොම පීක් එකේ යම් කිසි ඒක මාකට් එකේටම හැසිරෙන්න දෙන්න ඕන. ඕක අපි ඉන්වෝල්ව් වෙන්න කිව්වොත් එහෙම මේ ගවර්න්මන්ට් එක මේගොල්ලෝ ආය පුරුවට මේ ප්‍රයිස් ගවර්න්මන්ට් එකේ ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. මාකට් එකටම ඒක නතර වෙන්න දෙනවා නම් හරියට ඒක තමයි වෙන්නේ. එතකොට දැන් අනිත් බජට් එකෙන් ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු අලුතෙන් ටැක්සස් එන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එකට, එක්ස්පෝර්ට් සෙක්ටර් එකට එතකොට මේ පැත්තේ ටැක්ස් බෙනිෆිට්ස් එකක් දෙයි, හොටෙල් ඉන්ඩස්ට්‍රියට බෙනිෆිට්ස් දෙයි. මොකද ඒක දෙන්න ඕනේ මොකද 2027 ඉඳන් අපි ණයවට පටන් ගන්න ඕනේ. අපේ රිසර්ව් ටික ඩොලර් බිලියන 13ට එහාට වැඩි කරගන්න ඕනේ. නැත්නම් අපි ආයෙ ස්ට්‍රගල් කරන්න පටන් ගන්නවා 2030 ට. ඒකට ප්ලෑන් එක මම හිතන්නේ මේ බජට් එකේ ගොඩක් ඉන්න ඕනේ. ඒක දුරට දෙන්නේ. ඔය දුරට දෙයි. හොටෙල් සෙක්ටර් එක ටිකක් සාහන ටිකක් දෙයි. මොකද සල්ලි කියනවා දැන් ගවර්න්මන්ට් එක සල්ලි මැනේජ් කරනවා. අන්න එතකොට තමයි අපි මේ සෙක්ටර් එකට මාරු වෙන එක හොඳනේ. ඔය වගේ කතා ටිකක් තමයි ඔගේ තියෙන්නේ. ඔගේ ටිකක් කල් ඉන්නකොට ඔගේ අවුරුද්දක් විතර ඔය ඇඟට ජීර්ණය වෙනවා. තමන්ගේ වේල්ස් එකේ සාමාන්‍ය විදිහට මැනේජ් කරගන්න පුළුවන් කියලා විතරමයි. සමහර ඉන්නවා අසල අපිත් ක්ලයන්ට් උදේට ස්නැප් එක අරගෙන ඔෆිස් එකට අපි තේරෙන්නේ කියලා යවුදට යනවා ඒක. ඒගොල්ලෝගේ ලයිෆ් එක මේක ඊට පස්සේ. තමන්ගේ වේල්ස් එකනේ තමන් අප්ඩේට් කරගන්න. මොනවා ප්‍රශ්න තියෙනවද? EDS account සහ තවුනානි මොන දෙයක් කියලා මේ නම්බර්ස් වලින් අපි කාට හරි ඔන් එකේ කතා කරන්නේ. කතා කරන්නේ WhatsApp message එකක් දාලා හරි කතා කරන්න session එක කියලා මේ කෙනෙක් කියලා එතකොට මේ support එක මේ කට්ටිය අනිවාර්යයෙන්ම දෙයි. මම සමන්තිකා මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා ඉස්සර මම මේ මට හිතෙන විදිහට දැන් අවුරුදු 15කට ඉස්සර මම CDS account එකක් open කරා Selingco stock brokers ළඟ එතකොට දැන් මම දැන් ගත්තොත් මට ඇත්තටම මගේ details තිබ්බේ නැහැ ඊට පස්සේ නැවතුණා ආයිත් account එකක් open කරන්න පුළුවන්ද වෙනින් stock broker කෙනෙක් ළඟ නැත්නම් මම අරකම continue කරන්න ඕනේ Selingco stock brokers දැන් යන්නේ ACS stock brokers කියලා. ඒ කියන්නේ නේෂන් ලංකාවම දැන් ACS capital කියලා යන්නේ ඒක. CDS කියන සිස්ටම් එකේ account එක ඇති. නමුත් ඒක අපිට පෙන්නන්න අපේ through වෙනම CDS එකට account එකක් submit කරන්න ඕනේ. එතකොට මනමගේ identity card number එකයි අර account එක link වෙලා අපි through account එකක් open කරනවා. ඊට පස්සේ අපිට හරහා ඒකේ shares මොනවද තියෙනවා නම් UA transfer කරගන්න පුළුවන් නේද? අපි අර application එක submit කරගන්න ඕනේ CDS. account එක ඇති. ACS stock brokers කියලා යන්නේ Selingco ළඟ. Right, okay. Thank you. Thank you. හරිදු අර මැනුවල් මේ CDS account open කරපුව හින්දා අපිට ඔන්ලයින් එකක් හදන්න පුළුවන් නෑ මම ඔන්ලයින් අවශ්‍ය නැහැ මට ප්‍රශ්න නෑ නේද ප්‍රශ්න නෑ ඒ process එක okay thank you ඒක හෙට වගේ නෝට open කරලා මට මේල් එකක් ආපස්සට දාන්න හරි thank you අපි manual process එක දෙන්නේ දැන් online process එක දීලා මොකක් හරි practical issue එකක් දැන් fonts සමහර fonts වල වැඩි fonts එකේ support කරන්නේ නැත්නම් account එකේ තමන්ගේ ID එක නැති වෙලා photo ID එකේ photocopy එකක් තියෙනවා නම් ID එක නැතුව passport එක use කරන කෙනෙක්ට online platform එකේ නැතුව manual platform එකේ account එකක් open කරන්න පුළුවන්. passport එකක් විතරක් use කරන කෙනෙක් එක්කෝ ID එක damage වෙලා ID එකේ photo එකක් තියෙන කෙනෙක් එක්කෝ ID එක නැති වෙලා මොකක් හරි ID එකේ photocopy එකක් තියෙන කෙනෙක් නැත්නම් පිටරට ඉන්න කෙනෙක් online platform වල දැන් දුබයි සමහර රටවලට මේ app එක download වෙන්නේ නැහැ එහෙන් block කරනවා. ඒකට අපි දාන්නේ manual application set එකක් යවලා එයාගේ signature දාලා ගෙන්නගෙන තමයි series account එක. එහෙම method එකකුත් තියෙනවා. ඒක තමයි අපි මොකක් හරි කරගන්න ඕන නම් තමන්ගේ තියෙන requirement ටික මේ කෙනෙක්ට කතා කරලා කියන්න මගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒක නා එක solution එකක් තියෙනවා. මේකෙන් මේකට කරන්න ඕන. ඒ හරහා ඒ විදිහට හැමෝටම account එක open කරන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් අපිට නවත්තන්න පුළුවන් නේ. කාට හරි මොනවා හරි තියනවද දැනගන්න?
right එහෙනම් අපි මෙතනින් නවත්තමු මේ නම්බර්ස් කාට හරි ඕන කෙනෙක් ෆොටෝ එකක් ගහ ගන්න එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනොත් ඒවට කතා කරන්න තමට හරි කෝල් එකක් දෙන්න එහෙනම් තරිදු thank you very much බොහොම ස්තුතියි thank you sir ඔයාගේ කාලේ ඒව කරගෙන මේ වැඩි කරාට මේක ඉතින් ඇත්තටම ඔව් ගොඩක් ස්තුතියි පතිරෝසම් අපේ මේ ඉල්ලීමට හුම්කන් දීලා අපට දුන්නු සහයෝගයට. තරුණුවට ගොඩාක් ස්තුතියි ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් කරා. thank you ඔව් අපි ඉතින් අර සමාජීය social responsibility එකක් වශයෙන් තමයි මේ වැඩේ කරන්නේ මොකද මම මුලින් කිව්වා වගේ දියුණු capital market එකක් තියෙනවා නම් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ ඒකට ඉතින් ඒක එහෙම නැත්නම් අපි කරන්නේ අපි අර කරාට බයිනෝ අර කෙනා මෙහෙම පොහසත් වුණා මෙහෙම manipulate කරා එහෙම කියලා නමුත් ඒව නවත්තන්න පුළුවන් එක ක්‍රමය තමයි lot of buyers lot of sellers active accounts වැඩි වෙන තරමට තමයි අපිට මේවා regulate කරන්න පුළුවන් ඉන්නේ ඒක නිසා තමයි මමත් හිතුවේ මං තනියම හරි මොනවා හරි දෙයක් කරන්න ඕනේ active accounts ටිකක් හදලා දෙන්න ඒක තමයි අපිට මේ රටට අනියෙන් කරන්න පුළුවන් සේවය මේක තමයි ඒක ඕගොල්ලොත් ඇත්තටම කවුරු හරි මොන ගැහුණොත් අපි කාට හරි ඩිරෙක්ට් කරලා ඒක තරිදුර ඩිරෙක්ට් කරන්න එහෙම අපිට ලොකු දෙයක් තනියම මේ රටට කරන්න පුළුවන් ලොකු දෙයක් අතර අපි ඔක්කොම එකතු වෙලා මෙහෙම වැඩ කරවති මේ රට මේ අවුරුදු 5කින් විතර අපිට පුළුවන් උස්සලා තියන්න යම්සි තැනක ඒකට අපිට දේශපාලන පක්ෂ වැඩක් නැහැ අපිට කණ්ඩායම් වැඩක් නැහැ තනියෙන් අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන් මේ රටට අනේ හරි හොඳ පැහැදිලි කිරීමක් කරේ ගොඩක් ස්තුතියි හරි thank you very much එනම් පතිරේ thank you very much තරිඳු මේ මං හිතන්නේ ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙයි අපේ දූල පුතාලට දැන් ඉන්න පරම්පරාව ටිකක් මේ ගැන චුට්ටක් හොයනවා බලනවා වැඩි ඔව් ඒගොල්ලන්ට ලේසියි ඇත්තටම ඔව් ඉතින් මේක මම හිතනවා සමත්කාරව දැන් ඉන්න පරම්පරාව ෆෝන් වලේ තියෙන ෆෝන් එකේ ඉන්නේ සමාජ මාධ්‍ය ඒ වෙලාවට මෙන්න මේ ඇප් එකක් දාගත්තා නම් ටිකක් කාලේ ගාස්ති කරලා දාන එකේ කීයක් හරි හොයා ගන්නත් පුළුවන් රටටත් වැඩක් තියෙනවා අනිවාර්යයෙන් මේගොල්ලන්ට මේක හොඳ මේ ආරම්භයක් වෙයි කියලා හිතනවා අනිවාර්යයෙන් ඒගොල්ලන්ට පෙළඹෙන එකක් නතර වෙනවා මේ වගේ ඔව් අනවශ්‍ය දේවල් හැමදේම මේ හොයනවානේ මොකද වෙන්නේ අපිටත් කතා කරන බිස්නස් එක ගැන බිස්නස් එකක් වලට එනවා කියන ඇත්තට මේක මතකයි හරියට thank you very much right ඕගොල්ලන්ගේ කවර් මොන හරි එහෙම ඔඩියන්ස් තියෙනවා නම් මේ වගේ කරන්න අපිට කියන්න අපි එහෙම කරමු අපිට කිසිම අපිට අර ජනාධිපතිතුමා කියනවා වගේ අපිට වතුර වීදුරුවක් අත් අපිට වතුර වීදුරුවක් අත් එපා අපි එකතු වෙලා මොන හරි කරන්න බලමු රටට right එහෙනම් thank you participate කරලා thank you හරිදුරන් බොහොම ස්තුතියි right එහෙනම් අපි වයින් අප් කරමු thank you professor thank you right